හොඳයි එහෙනම් ආයිබුවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. අපි 2028 ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියේ පළවෙනි දවසත් එක්ක හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ඔයාලා එකතු වෙලා ඉන්නේ 2028 ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියේ පළවෙනි දවස. ඉතින් විශේෂ කාරණයක් තියෙනවා කියන්න අපි ඔන්ලයින් ක්ලාසස් උත් එක්ක එකතු වෙලා ඉඳලා කාලයක් අපි ඔන්ලයින් වලින් පොඩක් ඉවත් වෙලා තිබ්බා. ඒ නිසා අලුතෙන් 2028 බැච් එකත් එක්ක තමයි මුලින්ම ආයේ අවුරුදු කීපයකට පස්සේ තියරි ක්ලාස් එකක් පටන් ගන්නෙ. ඒ වෙනුවෙන් අපි හදපු අපේ ස්ටුඩියෝ එක තාම ඉදි වෙමින් යනවා. තාම මේකේ වැඩ අවසන් නැහැ. ඒක ඉවර වුණාට පස්සේ අපි ඒකත් එක්ක මීට වඩා පහසුකම් එක්ක පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් කොහොම වුණත් ඕගොල්ලන්ව අද දවසේ ආරම්භයේදී සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ DS තක්සලාව එක්ක. එතකොට ඔයාලට මම ගැන විශේෂයෙන් හඳුනලා දෙන්න මම ලොකු උත්සාහ කරන්නේ නැහැ. නමුත් පුංචි කාරණා කීපයක් කියන්නම්. ඔයාගේ හීනේ වෙන්නේ කවදා හරි දවසක කොමර්ස් කරන දරුවෙක් විදිහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඔයා යද්දී ඔයාට වාසනාව තිබ්බොත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම ඉගෙන ගනිපු උපාධියක් කරපු කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඒක වට ලොකු වාසනාවක්. ඒක නිසා මම උපාධිය හදාරලා තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වර්තමානයේ වෙද්දී ගාල්ලේ ප්‍රධාන පෙළේ ජාතික පාසලක ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙලා ඔයාලගේ විෂය අලුත් වෙන දේවල් වෙනස් වෙන දේවල් එම අලුත් වෙන වෙනස් වෙන්න අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන සහ විෂය සම්පත්දායකයෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට ඔයාගේ තෝරා ගැනීම තම හොඳ තෝරා ගැනීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාට ඕනේ නම් දැනට පුළුවන් අපි ගැන තොරතුරු බලන්න. ඔයාට තිරේ මං හිතන්නේ පිටිපස්සෙන් පේනවා ඉන්දික පරණවිතාන කියන YouTube channel එකට ගිහිල්ලා ඔයාට පුළුවන් අපේ සමා වෙන්න. ඔයාට පුළුවන් අපේ වීඩියෝස් බලන්න. ඒ වගේම ජාතික රූප වාහිනියෙන් කොවිඩ් කාලේ පටන් ගත්තා ගුරු ගෙදර කියලා රූප වාහිනිය වැඩසටහනක්. ඒ ජාතික රූප වාහිනිය සහ channel NI එකේ ජාතික රූප වාහිනියෙන් ක්‍රියාත්මක කරපු ගුරු ගෙදර වැඩසටහනට ගිහිල්ලා ඔයාට අපි උගන්වපු දේවල් උගන්වීම් සම්බන්ධයෙන් බලන්න පුළුවන්. එතකොට පළවෙනි දවසේ විදියට මම අද ඔයගොල්ලොත් එක්ක විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා කොමර්ස් තෝරගත්ත. දැන් ඔයා පටන් ගද්දි වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එකෙත් මට අවශ්‍ය දෙයක් තියෙනවා කියන්න මම ඒකයි ඒකත් ගත්තේ. පළවෙනිම දවසේ ඔයා ඔයාගේ ගමන් මාර්ගය ඔයාගේ පාත් එක කොහොමද හදාගන්න ඕනේ? ඔයා තෝරගෙන තියෙන විෂය හරියද? ඔයාගේ අරමුණට ගැලපෙනවද? ඔයා තෝරගත්ත විෂය සංයෝජනය හරියද? ඔයා මොන විදිහටද ඔයාගේ ඉදිරි කටයුතු ප්ලෑන් කරගන්න ඕනේ? මොකද්ද මේ විෂය අරමුණු ටික? පාඩම් කීයක් ඉගෙන ගන්න තියෙනවද? එතකොට මොකද්ද ඔයාට යන්න තියෙන හොඳම කැම්පස් එක? ඒකට යන්න ඔයා සූදානම්ද? ඊළඟට ඔයාගේ සමාවෙන්න. එතකොට ඔයාගේ සුදුසුකම් ටික ඒකට ප්‍රමාණවත්ද කියන කාරණා ටික අද කතා කරන ගමන් කොටසක් ඒ ටිකත් කතා කරලා ඔයා ඉලක්ක ටික කොහොමද හදා ගන්න ඕන ඔයාගේ අරමුණට කොහොමද යන්න ඕන කියන ටික අපි කතා කරලා ඉවර වෙලා ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ ආරම්භක දේවල් ආරම්භක සිද්ධාන්ත ගැන අපි අද දවසේ කතා කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ තිරේ පිටිපස්සේ තියෙනවා WhatsApp නම්බර් එක. මම ආයි බෝඩ් එකෙත් ලියන්නම්. ඒකට ඔයාට මෙසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේකේ chat එකටම Zoom එකේ chat එකටම දාන්න පුළුවන්. ඉතින් කවුරු හරි දරුවෙක් අපේ පස්සේ මේක අපේ වෙබ්සයිට් එක හරහා බලනවා නම් හෝ YouTube එකෙන් බලනවා නම් ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අපේ WhatsApp නම්බර් එකට දාන්න පුළුවන්. ඒතර අපි අද දවසේ මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ යන්නේ ෆ්‍රී යන්නේ. ඒක කිසිම ගාස්තු අය කිරීමකින් තොරව ලංකාවේ ඕන ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතනින් පස්සේ අද දවසින් පස්සේ ඔයාට අපි අවශ්‍ය සියලු නිබන්ධන ඔයාගේ ගෙදරටම එවනවා. වෙබ්සයිට් එක හරහා ඔයා අපේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් WhatsApp group එක හරහා මම කොහොමද වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ දැනුවත් කරනවා. එහෙනම් අපි යමු පාඩමට විනාඩියක් දෙන්න. හරි. එහෙනම් ඔයාගේ විෂයේ නම අපි ඉස්සෙල්ලා ලියාගත්තොත් ව්‍යාපාර අධ්‍යයනය මේක තමයි සිංහල නම.
හරිද? එතකොට ඔයා ඉංග්‍රීසි වලින් ලිව්වොත් ඔයාට මේ නම ලියන්න වෙන්නේ බුසිනස් ස්ටඩීස් වගේ තමයි පේන්නේ. ව්‍යාපාර අධ්‍යයනයේ කැමරේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම හදන්නම්. ඉස්සෙල්ලාම දැන් ඔයාට අද දවසේ ටියුට් එකක් අපේ නෑනේ. කොහොම වුණත් ඔයා අපේ පන්තියට එනවා නම් ඔයාට තියාගන්න වෙනවා CR පොතක් පිටු 120ක. දැන් එහෙම පොතක් ළඟ තියෙනවා නම් ඒ පොත ගන්න. එහෙම පොතක් ළඟ නැත්තම් මං තප්පර 60ක් දෙන්න. එහෙම පොතක් ළඟ තියාගන්න. ඊට පස්සේ පොතක් නැත්තම් මේ වෙලාව හොයාගන්න CR half sheet කොලයක් ළඟට ගන්න. ඒ වගේම ඔයා තරහ නැතුව ඔයාගේ නම රීනේම් කරන්න ඔයාගේ දිස්ත්‍රික්කෙත් එක්ක. උදාහරණයක් විදියට ගාල්ලේ නම් ගෝල්, දැන් මගේ නම මන් ලියන්නම් ඉන්දික. ඔය විදියට රීනේම් කරන්න. මම පස්සේ වාට අංකයක් දෙනවා. ඒ අංකෙන් ඊට පස්සේ ලොග් වෙන්න ඕනේ. දැනට නම ඔය විදියට රීනේම් කරගන්න තමන්ගේ නම. හරි, නම් වැඩ දෙකක් තියෙනවා කරන්න. මං විනාඩියක් දෙන්නම්. නම රීනේම් කරගන්න. ඔයාගේ දිස්ත්‍රික්කේ මුලට දැම්මා. ඊට පස්සේ ඔයාගේ නම දැම්මා. පොතක් හොයාගන්න CR පොතක්. ඒක හොයාගෙන ඒකේ පළවෙනි පිටුවේ ව්‍යාපාර අධ්‍යයනය කියලා සිංහලෙන් මුලින් ලියලා බිස්නස් ස්ටඩීස් කියලා ඊට යටින් ලියා ගන්න. හරිනේ? මම ඒකට විනාඩියක් දෙන්නම්. හරි, නම් ටික රීනේම් කරගන්න ඕනේ. කවිදු සංදීප ඉන්න ඔයාගේ නම රීනේම් කරගන්න පුතා දිස්ත්‍රික්කේ මුලට දාලා. මම නිගම්බු ඉන්නවා, ගෝල් ඉන්නවා, රත්නපුර ඉන්නවා. පොළොන්නරුව, තංගල්ල, right. ලියන එක පේන්නේ නැහැ කියලා තියෙනවා. මං හිතන්නේ ඒක දැන් හරි වෙන්න ඕනේ. right. අපි එහෙනම් වැඩේ පටන් අරන් යන් ඔය වෙලාව ඇති.
හරි දැන් ඔයා මේ විෂය ඉගෙන ගන්න ආවට පස්සේ ඔයාට ගැටලුවක් තියෙන්න පුළුවන් මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. මම ඒ නිසා ඒ ගැන මුලින් කතා කරන්නම්. ඒ වගේ මට අමතක වුණා නැත්නම් අමතක වෙයි. මෙන්න මේක තමයි ඔයාට දෙන ටියුට් එක. ඇත්තටම මේ වෙලාවේ මගේ ගාව තියෙන්නේ ටියුට් එකේ කවර විතරයි. හරිද? ටියුට් එකේ කවර විතරයි. ටියුට් ටික අද ඉවර වුණා. මොකද අද අපේ සෙකන්ඩ් ගෲප් එක පටන් ගත්තා තියරි එකේ. මට මේකේ ක්ලෝස් අප් එකක් ගැනීමේ පොඩි අවුලක් තියෙනවා. හරිද? මේක තමයි ටියුට් එක. මේකේ ඇතුලේ කලර් පේජ් එකේ එහෙම මාට ගුණාත්මක ටියුට් එකක් දෙන්නේ. නමුත් අපි ඊළඟ සතිය පන්තිය කරද්දී ඔයාගේ ගෙදරට ටියුට් එක එවන විදිහට අපි වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. කොහොම වුණත් ඔයා දැන් A level වලට කොමර්ස් තෝරන් ඇත්තේ. මට චුට්ටක් අත උස්සන්න මෙතනින්. ඒ කියන්නේ A level වලට කොමර්ස් තෝරන් ඇත්තේ කියලා මම කිව්වේ කොමර්ස් නොකරන ළමයින්ටත් BS කරන්න පුළුවන් ඈ. මෙතනින් මට චුට්ටක් අත උස්සන්න පුතා 9As තියෙන අය. කවුරු හරි ඉන්නවනම් try scan කරන්නකෝ. ඔහොම මට ස්ක්‍රීන් එක පේනවා. 9As. කවුරුත් නැහැ. A8 A8 එක දරුවෙක් ඉන්නවා. හොඳයි. මට වඩා අපහසු වෙයි. A8 ඉන්නවා. හරි. A8 දරුවෝ පොඩ අත උස්සන්නකෝ ආයිම. try scan කරන්න A8 කවිෂා. හරි. 7As A7 මං අන්තිමට මගේ ඔලේ රිසල්ට් එකත් කියනවා A7 A6 A6ත් නෑ නේ. මෙතනින් එහාට මම නම් කියවන්නේ A5 මං වගේ අයත් දන්නේ නැහැ ඉන්නේ. A4 ඉන්නවා. එක එකක් විතරක් තියෙන A1යි. right. ඒ එකක්වත් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට දැන් අර පළවෙනියට අපි පෙන්නපු වීඩියෝ එකේ පුතා එයාව අඳුරනවත් දන්නේ නැහැ ඕගොල්ලෝ. එයාගේ නම නික් යුජිසික්. මම මේ වීඩියෝ එක දැම්මෙත් මේකට අවශ්‍ය නිසාමයි. එයාට පුතා මොනවාද තිබුණේ අපිට තියෙන ඒ වගේ. හරිද? එයාට අත් දෙකකුත් නැහැ. කකුල් දෙකකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙන අපිට මූලිකව තියෙන්න ඕනේ දේවල් එකක්වත් එයාට නැහැ. හරිනේ? අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. හැබැයි එයාට මොනවද නැත්තේ? එහෙම බලමු ජීවිතේ. නේද? ඒකවා බලාගෙන ගියා නම් එයා කරන ක්‍රියාකාරකම් ටික අපි දැක්කා. ඊට පස්සේ අපි දැක්කා එයාගේ පවුල් ජීවිතේ, ෆැමිලි ලයිෆ් එක. ලස්සන වයිෆ් කෙනෙක් හිටියා. දරුවෝ ඉන්නවා. ඒ අම්මා පීනනවා දැක්කා. සෙල්ලම් කරනවා දැක්කා. එයා තමයි පුතා මොටිවේෂන් තින්කර් කෙනෙක් විදියට ධනාත්මක චින්තන දේශකයෙක් විදියට මේ වෙද්දි ලෝකයේ වැඩිම ගාණක් අය කරන දේශකයා. දැන් ඔයාට මට මේ අත් දෙක තියෙනවා කකුල් දෙක තියෙනවා හොඳට. එයාට මුකුත් නැහැ. හැබැයි එයා ගේම අත්හැරලා නැහැ. ඒ වගේ ඕන තරම් ඒවා තියෙනවා මම ඉදිරියේදී ඔයාලට ටික ටික ඒවා පෙන්නන්නම්. ඒ නිසා ඔයාගේ දැන් ඔය O level රිසල්ට් එක ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඔයාගේ O level රිසල්ට් එක ඔයාට ඇවිල්ලා තියෙන්නේ ඔයා ඒ O level කාලේ වැඩ කරපු විදියට. හරිද? අර බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරලා තියෙනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියලා. ඔයා O level කාලේ වැඩ කරේ යම්සේද එසේ තමයි ඔයාට මොනව හම්බෙලා තියෙන්නේ. O level රිසල්ට් එක හම්බෙලා තියෙන්නේ මේක වැඩක් නෑ A level වලට මේක අදාළම නෑ. අදාළම වෙනවා මෙන්න මෙතෙන්දී. ඒ තමයි ඔයාගේ O level වලින් A level වලට යන්න තියෙන මූලික සුදුසුකම. ඔයාට තියෙනවා නම් පුතා විෂයන් 6ක් පාස් වෙලා ඒකෙන් 3කට සම්මාන පාස් වෙච්ච 6 ඇතුලේ ගණිතය සහ සිංහල භාෂාව ඇතුළුව ඔයාට A levels කරන්න පුළුවන්. හරිද? දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන් කොමර්ස් කරන්න බලාපොරොත්තු වෙන ළමයිනේ. කලාතුරකින් ඉන්න පුළුවන් ආර්ට් එක BS කරන ටෙක් එක BS කරන දරුවෙක්. මම කතා කරන්නේ කොමර්ස් කරන අයට. හරි? අනිත් අයටත් කියන්න පුළුවන් එහෙම කවුරු ඉන්නවා නම්
එහෙම කියන්නේ කොමර්ස් හැර BS කරන වෙන දරුවෙක් ඉන්නවනේ අපිට රයිස් හෑන්ඩ් කරලා තියාගන්න. මම ඒතර ඒකටත් කියන්නම් ඈ chat එකට දාන්නකො මොනවද එයා කරන්න කියලා. ඒතර දැන් කොමර්ස් කරන කෙනෙක් නම් එයාගේ මූලික සුදුසුකම තියෙන්න ඕනේ විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ ගණන් හෝ සිංහල එක්ක. මෙන්න මේ සම්මාන තුනෙන් එක සම්මානයක්. හරිද? මේ තුනෙන් මොකක් හරි එකක් ගණිතයට හෝ O level කොමර්ස් වලට හෝ O level ඉතිහාසයට තියෙන්න ඕනේ. පැහැදිලිද මං කියපු දේ? විෂයන් 6ක් පාස් වෙන්න ඕනේ. ඒ 6 ඇතුලේ ගණිතය සහ සිංහල තියෙන්න ඕනේ. කියන්නේ ගණනුයි සිංහල අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඊළඟට ඒකෙන් 3කට සම්මාන තියෙන්න ඕනේ. ඒ සම්මාන තුනෙන් එක සම්මානයක් වාර තියෙනවනේ කොමර්ස් කරන්න නම් ගණිතයට හරි කොමර්ස් වලට හරි ඉතිහාසයට හරි. ඒ කියන්නේ මේ තුනෙන් එකකට සම්මානයක් තියෙනම් ඔයා දැනට සාමාන්‍ය පෙළ කරන ඉස්කෝලේ අනිවාර්යෙන් ඔයාට A level කරන්න පුළුවන් තියෙනවා නම් කොමර්ස්. එහෙම නැත්තම් පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයාට පාසලක් තෝරා ගැනීමේදී ඒ පාසලේ තෝරා ගන්න තියෙන ඉඩකඩ අනුව එයාට ඒ පාසලට අවශ්‍ය ඉල්ලුම් කරපු අයගෙන් ඉහළම සුදුසුකම් තියෙන අයව තමයි තෝරගන්නේ. හැබැයි ඔයාට ඔයා ඉන්න පාසලේ A level නැත්තම් ඔයාට කලාප කාර්යාලයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මගේ පාසලේ මට කොමර්ස් නෑ A level මං කරන්න කැමති කොමර්ස් වලට මගේ මූලික සුදුසුකම් සම්පූර්ණයි කරුණාකරලා මට ආසන්න පාසලක් ලබා දෙන්න. එතකොට ඔයාගේ පදිංචි ආසන්නයේ තියෙන පාසලක් කලාප කාර්යාලයෙන් ඔයාට නම් කරලා දෙනවා. පැහැදිලිනේ? ඉස්කෝලෙන් එක්සෑම් දානවා නම්. කෙනෙකුට ප්‍රයිවට් දාන්නත් පුළුවන්. මං ඒ ගැන කතා කරන්නම කැමති නැහැ. එහෙම ප්‍රයිවට් A level දාන්න අවශ්‍ය නැහැ. අපි දීර්ඝව අවශ්‍ය වුණොත් පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්. ඉස්කෝලෙන් දාන්න අවස්ථාව තියෙද්දි එහෙම ප්‍රයිවට් දාන්න ඕනේ නැහැ. ඒ වගේම ටියුෂන් එක ගැන විතරක් විශ්වාසය තියලා වැඩ කරන්න එපා. පාසලනුත් ඔයාට ලැබෙන දේ නිදහස් අධ්‍යාපනය ඕගොල්ලෝ බදු බිවර ලබා ගන්න. ඒකත් ලබා ගන්න. හරි? ඔන්න මූලික සුදුසුකම ගැන කිව්වා. හරි නේද? ඊගාවට මං ඔයාට මේ උගන්වන මට තිබ්බ O level result එක මම ලියනවා බෝඩ් එකේ. මට බුද්ධ ආගමට තිබුණා A එකක්. හරි නේද? බුද්ධ ආගමට A. ඊට පස්සේ මට තිබ්බා ඉංග්‍රීසි වලට මේක W. ඊළඟට මට වෙන කිසිවකටත් A තිබුණේ නැහැ. සිංහල වලට B එකක් තිබුණා. ඒකේ පේපර් එක ලියද්දි නින්ද ගියා. මම බලාපොරොත්තු වුණේ සිංහල වලට එකක් එයි කියලා. ඇහැරිලා බලනකොට විනාඩි 15යි ඉතිරි රචනා කියන්නේ විචාර ප්‍රශ්න දෙකකුයි ඉස්සර රචනාවක් ලියන්න දෙනවා රචනාවකුයි කෙටි කතාවකුයි. මම කෙටි කතාව තමයි තෝරගන්නේ. ඒක ඉතිරි. සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියලා අපිට තිබ්බ ඔයාලට තියෙන ඉතිහාසය වගේ ඒකටත් B. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියලා විෂයක් තිබ්බා. ඒකටත් තිබ්බා B එකක්. හරිද? ඕන් උඩ ටික. ඉංග්‍රීසි පේල්නේ. සංගීතවලට මට තියෙන S එකක්. ඒක මම තෝරගත්ත විෂයක් විදිහට සංගීතය කරා සෞන්දර්ය විෂය S එකක් තියෙනවා. ඒකත් S එක ආවෙත් මං යාළුවෙක්ගෙන් එන්නේ විභාග රහස්. ඉතින් මම යාළුවෙක්ගේ කොලයක් ඉල්ලන් තමයි ලිව්වේ. ඒ ළමයා ෆේල් මම පාස්. විද්‍යාවත් මට තියෙන S එකක්. මං 8 වසරේ ඉඳලා කවදාවත් 8 වසරෙන් පස්සේ විද්‍යාව පන්තියේ පීරියඩ් එකේ ඉඳලා නැහැ. හැමදාම එළියට යනවා. ඇයි හේතුව කියලා මං ඊළඟ දවසේ කියන්නම්. දවස් දෙකක් හිටිය 8න් පස්සේ එච්චරයි. විද්‍යාවට තියෙන S. පන්ති ගියෙත් නෑ. පන්තියකට දැම්ම අපේ තාත්තා. දවස් දෙකක් විතර තමයි ගියේ. අනිත් බොහෝ දවස්වලට මං ගෙදරින් පන්ති ගියා. නමුත් මං ඇත්තටම පන්ති හිටියේ නෑ. ඊළඟට ගණිතයට තියෙන C. O level commerce ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයට තියෙන C. එතකොට මෙන්න යට රිසල්ට් එක C2යි S2යි W1යි 5යි අපේ කාලේ විෂයන් 10ක් තිබ්බා. A1යි B3යි 4යි අතිරේක විෂයක් තිබ්බා ඉතිහාසය කියලා. ඕකට මට තිබ්බෙත් C. මේක තමයි මගේ O level result එක. හරිද? මේක තියාගෙන තමයි මම O level වලට කොමර්ස් කරේ. A level වලට කොමර්ස් කරේ. හරි නේද? එතකොට මේකෙත් මෙන්න මේ කොමර්ස් වලටයි ගණන් වලටයි O level වලට කලින් තියෙන ටර්ම් ටෙස්ට් එකේදී නොවැම්බර් මාසේ තිබ්බේ මට ගණිතයට තිබ්බේ ලකුණු 7යි. නොවැම්බර් 26 තමයි මේ ලකුණු දෙන්නේ 2001 නොවැම්බර් 26 නොවැම්බර් 26 විභාගෙ තියෙන්නේ දෙසැම්බර් 5. එහෙනම් නොවැම්බර් 26 ලකුණු 7ක් කරගත්ත මට දෙසැම්බර් 5 වෙනිදා වෙනකන් දින තියෙන්නේ
මෙතන 26 ඉඳලා 30ට 4යි. පළවෙනිදා ඉඳලා පස්වෙනිදාට පළවෙනිදාත් ඇතුළුව 5යි දින 9යි තියෙන්නේ. හරි නේද? ඉතින් ඔය කොමර්ස් වලට තිබි 22යි. එතන මට O level වලට තියෙන්නේ C එකක් නේ. මං ගන්න එපා අඩුම ගානේ 55ක්. 55ක් ගන්න ඕනේ. මේකට 55ක් ගන්න ලකුණු කීයක් අඩුද කියලා ඔයගොල්ලෝ ගණනය කරගන්න. 7.55ට ගෙනියන්න තව ලකුණු 48ක් අඩුයි මට. ඒතර ඔය 48 ගන්න මට තියෙන්නේ දවස් 9යි. හරි? මගේ පන්ති භාර සර් හිටියේ විමල් පියරුවන් සර් කියලා. මේ ගාල්ලේ සුධර්ම විද්‍යාලයේ වැඩ කරේ ගිය සතියේ සර් විශ්‍රාම ගියා. සර් තමයි මගේ රිපෝට් එක දිහා බලලා මේක YouTube එකේ තියෙනවා මම කියපු කතාව විස්තරාත්මකව අරන් බලන්න. ඒකේ ඇත්තේ නිවාඩුව පළදායි යොදා ගන්න එක ඉතින් මම ඒක YouTube මේ අපේ link එක group එකට දාන්නම් WhatsApp group එකට. ඒ සර්ගේ වචනයක් නිසා තමයි මම මේක වෙනස් කරගත්තේ. මට ඇත්තටම ඒ වෙලාවේ සර්ගේ වචනේත් එක්ක මට හිතුණා මම මේක කරන්න ඕනේ. සර් සෑහෙන දේවල් කිව්වා මට එකක්වත් දැනුන්නේ නැහැ. අන්තිමට සර් කිව්වා තමුසෙලා ওই 6 වසරේ ඉඳලා කරපු කුපාඩි අලුකුත්තරු වැඩ එකක්වත් තමුසෙට ආයි කරන්න වෙන්නේ නැහැ. තමුසෙට A level කරන්න බැරි වුණොත්. අන්න ඒ වචනේ තමයි මට ඇත්තටම දැනුනේ. ඊට පස්සේ මම සර්ගෙන් අහුවා මොකද්ද කරන්න ඕන කියලා. සර් මට කිව්වේ දැන් තමුසෙට ඕකේ ප්‍රාතිහාර්ය පාන්න බෑ. තමුසෙගේ ලකුණු දිහා බැලුවම තමුසෙ කොහොමත් 6ක් පාස් වෙනවා. ඔය 4ක් 5ක් සම්මානත් ගනි. තමුසෙට ප්‍රශ්නේ තියෙන්නේ ගණන්. ඉංග්‍රීසි කොහොමත් අත්තරලා දානවා. මේකට 23යි තිබ්බේ ඉංග්‍රීසි වලට. නෑ සෝරි 13යි. ඔකත් අත්තරලා දානවා. පස්සේ අදා ගන්නවා. ගණන් පාස් වෙන try එකක් දෙනවා. තමුසෙ ඔය තෝරගෙන කරපු කොමර්ස්නේ ඒකත් මොකක් හරි කරගන්න බලනවා. මං පස්සේ පාස් පේපර් ප්‍රශ්න අහගෙන අරගෙන යාළුවන්ගෙන් අහගෙන ගණන් හදන ගමන් උදේට රැයට හැම පැයකදීම මම ප්‍රාර්ථනා කරනවා අනේ දෙයි හාමුදුරුවනේ ඒ කාලේ කිව්විදී මොනාහරි දෙයක් වෙලා මේ විභාගේ පොඩ්ඩක් කල් දාලා දුන්නොත් ලොකු දෙයක්. හැමදාම උදේට ප්‍රාර්ථනා කරනවා හවසට ප්‍රාර්ථනා කරනවා. හැම පැයකදීම මම ඕක ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ 2001 ගැන මතකයක් තියෙන අයියලා අක්කලා හරි අම්මලා තාත්තලා හරි ඉන්නවනම් අහලා බලන්න. 2001 දී ඡන්දයක් ආවලම. ඒ ඡන්දේ වැටුණ 6 වෙනිදාට. මේක ආසියාවේ අමුතු වැටේනේ ඉන්දියන් සාගරේ. ඒ නිසා 6 වෙනිදා ඡන්දේ තියන්න ඕන නිසා 5 වෙනිදා තිබ්බ විභාගේ කැන්සල් කළා. ඒක දැම්ම 11 වෙනිදාට. අන්න පුතා මට බෝනස් දින 6ක් ආවා. 6 වෙනිදා තියන්න තිබිච්ච විභාගෙට. මේ දින 6ත් එක්ක මට ඔක්කොම දින 15යි තිබ්බේ. මං මැත්ස් පේපර් එකට ගණන් පේපර් එකට ලිව්වේ පුතා උඩරිම ලකුණු 60යි මට ඉරිහන්නේ. මං දන්නවා මමනේ ලිව්වේ. ඒ 60න් තමයි 55ක් ආවේ. හරිද? මම කියන්න උත්සාහ කරේ මට ඔය දැනිච්ච අමාරුව මේ දැනිච්ච ඌමනාව මීට මාස දෙක තුනකට කලින් දැනුණා නම් 60න් 55ක් ගත් එක 100න් 80ක් ගන්න එක සිම්පල් ඈ. ඒ නිසා අපි ඒ කාලවලදී වැඩ කරපු විදිහට මට පහ වසරේදී ගණන් වලට ලකුණු 98යි. ඒ කාලවලදී වැඩ කරන විදිහට තමයි අපිට අපේ ප්‍රතිඵලය හම්බෙන්නේ. ශිෂ්‍යත්ව විභාගේ මම ෆේල් ලකුණු 131යි මට තිබ්බේ. ඒ අවුරුද්දේ බැලුවේ 132. මරුනේ. හරිද? එසා ඕක තමයි මගේ රිසල්ට් එක. ඊළඟට අපේ අවුරුද්දේ මම ගාල්ල දිස්ත්‍රික්කේනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙච්ච මගේ යාළුවට මට විෂයන් සම්බන්ධයෙන් මතක නැහැ. මේක මතකයි. ඒකට තියෙන්නේ W. හරිද? එයත් ඉංග්‍රීසි ෆේල්. ඒ සාමාර්ථ තිබ්බේ 4යි. 4ක් නෙවෙයි 4ක් හෝ 3ක්. මට හරියට මතක නැහැ. එක්ක 4යි එක්ක 3යි. හරිද? එයා A level කරන්න දැන් මම උගන්වන පාසලට මහින්ද විද්‍යාලයට එනවා. මොකද කලින් මහින්දේ තමයි අවුරුදු 5ක් එක දිගට වාණිජ්‍ය විෂය ධාරාවේ ලංකාවේ පළවෙනියා නිර්මාණය කළා තියෙන්නේ. හරි? ලංකාවේ පළවෙනියා. ලංකාවේ පළවෙනියා දිස්ත්‍රික්කේ පළවෙනියා. ඒකෙන් බොහෝ අවුරුදු වල ලංකාවෙත් පළවෙනියා. මහින්දෙන් එයාට කියනවා ඔයාට කොමර්ස් කරන්න නම් දෙන්න බෑ. ඔයා ඕනේ නම් ආර්ට් වලට ගන්නම් කියලා. එයා මහින්දේ පැත්තක දාලා එයා ඉගෙන ගත්ත බටේමුල්ල ජාතික පාසලට ගිහිල්ලා එයා ලියනවා. එයා තමයි ඒ අවුරුද්දේ දිස්ත්‍රික්කේ පළවෙනියා ගාල්ලෙන් ලංකාවෙන්ම 3 වෙනියා. O level ඉංග්‍රීසි ෆේල්. ඒ තියෙන්නේ 3යි. හො 4යි. හරිද? O level ප්‍රතිඵලය අදාළම නැහැ. ඊළඟට මගේ ගෝලයෙක් ඉන්නවා 2019 එක ඒකයි O level වලට තියෙන්නේ මං වගේ. හරිද? එක ඒකයි. එයා ලංකාවේ පළවෙනියා වෙනවා. විභාගෙදී. හරි? දැන් ක්ලාස් එකමත් කරනවා නිරෝෂන් සඳරුවන් කියලා. ලංකාවේ පළවෙනියා.
එක ඒකයි තියෙන්නේ 2019 හරි නේද මම ඔයාලට මං ගැන කිව්වා මගේ යාළුවෙක් ගැන කිව්වා හරි එයාගේ O level results ගැන කිව්වා මේ මගේ ගෝලයෙක් එයාගේ O level results ගැන කිව්වා ඒ අවුරුද්දෙම ගාල දිස්ත්‍රික්කේ 4 වෙනියා ඉන්නවා එක ඒකක්වත් නැහැ හරි නේද ගාල දිස්ත්‍රික්කේ 4 වෙනියා ඒ අවුරුද්දෙම ගාල දිස්ත්‍රික්කේ 10 වෙනියා මගේ ගාව හිටියා ඒ 9යි 12 වෙනියා හිටියා ඒ 7යි 21 වෙනියා හිටියා ඒ 9යි හරි ඒ නිසා O level result එක අදාළම නෑ A level වලට පැහැදිලි නේ හරි එහෙනම් ඔය මතකෙ තියාගෙන අන්සර් ගියාද අද අපි ගෙදර තමයි ක්ලාස් එක කරන්නේ මෙන්න ඉන්න යාළුවෙක් හරිනේ ගෙට යන්න ඕනේ අපේ ගෙට යන්න බෑ ඔයා යන්න ඕනේ මට පන්තිය කරන්න බෑනේ යන්න බයි හරි එහෙනම් ඕක පැත්තකින් තියලා අපි ඔය O level result එක ළමයෙකුට දෙන්න. දීලා අපි A level වලදී වැඩ කරන්න පටන් ගමු. එතකොට ඔයා මාත් එක්ක වැඩ කරනවා නම් මාත් එක්ක ඉන්නවා නම් මට කරන්න පුළුවන් දේ මම ඔයාලට පැහැදිලි කරන්නම්. අපි පුතා තියරි ක්ලාස් එකේදී සම්පූර්ණ විෂය නිර්දේශය ඔයාට විභාගයට මාස 2ක් 3ක් තියදී ඉවර කරනවා. හරි? ඔයාට ඕන වෙලාවක ලයිව් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. බැරි නම් අපේ වෙබ්සයිට් එක කරා ඔයා කැමති වෙලාවක ඔයා කැමති වාර ගානක් ඔයාට වීඩියෝස් බලන්න පුළුවන්. හැබැයි ඒක මම වෙනස් කරනවා ඔයාගේ අපියරන්ස් එක අනුව. හරි නේද? එතකොට තියරි ටික ඒ විදිහට කවර් වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. රිවිෂන් එකත් ඒ විදිහටම තමයි යන්නේ. එතකොට අපි මාස 6ක් විතර ගියාට පස්සේ ඔයාට දෙනවා පේපර් බුක් එකක් MCQ සහ ෆස්ට් පේපර් එකේ තියෙන කෙටි නිශ්චිත ප්‍රශ්නත් එක්ක ඒකේ අපි ප්‍රශ්න ටික ඔයාලට ඇනලයිස් කරලා දීලා තිනවා 2012 ඉඳන් 2012 ඉඳන් ප්‍රශ්න ටික ඇනලයිස් කරලා දීලා තියෙනවා පාඩමෙන් පාඩමට පළවෙනි පාඩමේ අවුරුදු 5ක ගණිත ප්‍රශ්න අවුරුදු 5ක නෙමෙයි 2011 ඉඳලා අහපු ප්‍රශ්න ඔක්කොම අපි ඔයාලට වෙන වෙනම දීලා තියෙනවා පාඩම් 18ටම අපේ පාඩම් විෂය පාඩම් 18ක් තියෙනවා ඒ පාඩම් 18ට දැන් පළවෙනි පාඩමේ 2012 ඉඳලා 25 නෙමේ ඔයාට දෙන පොතේ තියෙනවා 26ත් එක්ක ලබන මාසේ අගෝස්තු විභාගෙනේ ඒ 26 අවුරුද්දේ අහපු පළවෙනි පාඩමෙන් අහපු ප්‍රශ්න ටික ඔක්කොම එක ළඟ තියෙනවා එතකොට ඔයාට තියෙන්නේ අපි කියනවා ඔයා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න අද කියලා ඒ ප්‍රශ්න ටික උත්තර ලිව්වට පස්සේ අපි ඒක ඔයාට සාකච්ඡා කරනවා ඔයාට එතකොට හරි ප්‍රශ්න ගන්න මොනවද කියලා බලා ගන්න හරිනේ හරිම සරලයි ඉගෙනගත්ත පාඩම පාඩම් කරා පාඩමම හෝ පාඩමේ කොටසක් ඒකට අදාළව අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් දෙනවා හැම අවුරුද්දකම අහපුවා ඔයාට එතකොට මොන අවුරුදු වලද ප්‍රශ්න අහලා තියෙන්නේ ප්‍රශ්න කීයක් අහලා තියෙනවද කොයි විදියටද ප්‍රශ්න අහන්නේ අපි කොහොමද ඒකට ලියන්නේ කියන සියල්ල අපි ප්‍රැක්ටිස් කරනවා ඊට පස්සේ පුතා විභාගයට මාස 3ක් තියද්දී අපේ තියෙනවා ෆුල් පේපර්ස් 15ක ප්‍රෝග්‍රෑම් එකක් ඒක පැය 5ක් ඔයා ලියන්න ඕනේ හරිද මම අදහස් කරනවා ලංකාවේ කොහේ හිටියත් එක සෙන්ට් එකකට ඇවිල්ලා වාට ඒක ලියන්න අවස්ථාව දෙන්න. يعني එක්සෑම් මූඩ් එකේම ලියන්න ඕනේ. විභාග වටපිටාවෙම. එතකොට ඔයා පැය දෙකක පේපර් එකක් ලියනවා ෆස්ට් පේපර් එක. දැන් අපේ පේපර්ස් දෙකක් තියෙනවා BS වල. පැය 3ක් ලියනවා සෙකන්ඩ් පේපර් එක. එතකොට ඔයා මේ සතියේ ලියන පේපර් එක අපි බලලා ලකුණු දෙනවා. ඊළඟ සතියේ තව පේපර් එකක් තියෙනවා වගේම කලින් සතියේ ලකුණු දීපු පේපර් එක අපි සාකච්ඡා කරනවා. හරි? ඔන්න ඔය ටික ඔක්කොම ඉවර කළා පේපර්ස් 15කුත් ෆුල් පේපර්ස් ලියවලා තමයි අපි ඔයාව විභාගයට යවන්නේ. ඒ වැඩපිළිවෙලත් එක්ක තමයි මේ පාර ගාල්ලේ BS වලින් පළවෙනි අපිත් එක්ක ඉන්නේ. මම කලින් රිසර්ච් ගැන කිව්වා ඔය මේ පාරේ ඈ. ඒ කියන්නේ එයා දිස්ත්‍රික්ක පළවෙනියා නෙමෙයි. එයාට උඩින් ඉන්න ළමයි BS කරලා නැහැ. ඒක නිසා BS කරපු අය එක ළමයෙක් ඉන්නවා එයා ඉංග්‍රීසි මීඩියම්. කරපු අයගෙන් මෙයාගේ තමයි වැඩිම ලකුණු තියෙන්නේ. හරි? එසා කැම්ප් කියන්නේ පන්තියේ හිටපු අයගෙන්
percentage එකක් විතර ගත්තොත් 52ක් ජපුරේ. කැම්පස් නෙමෙයි ජපුරේ 52ක්. හරිද? එතකොට දිස්ත්‍රික්කේ මුල් 54 ඉන්නවා 11. මුල් 50 දෙනා අතර. හරි? ඒ නිසා මේ දැන් ඕකේ දැන් සමහර මෙහෙම දානවා ඈ දිස්ත්‍රික්කේ මුල් 10න් 15ක් කියලා කෙනෙක් කල්පනා කරයි. ඕඩි මුල් 10න් කොහොමද 15ක් ඉන්නේ කියලා. ඒ දිස්ත්‍රික්ක දෙක තුනක පන්ති කළා. මම මේ කියන්නේ එක දිස්ත්‍රික්කයක් ඈ. මං කිව්වනේ මං අවුරුදු ගානකින් මේ ආයේ 2021 පස්සේ මං ළමයි 600 ගානක ක්ලාස් එකක් තිබ්බ ඔන්ලයින්. ඒ දවස්වල අපේ ගවර්න්මන්ට් ටීචර්ස්ලාගේ ස්ට්‍රයික් එකක් තිබ්බා. ඉතින් මට ගවර්න්මන්ට් වල ස්කූල් එකේ ඔන්ලයින් ස්ට්‍රයික් කළා. ක්ලාස් එකේ උගන්වන්න බැහැනේ. සමහන් වැඩේ අත්හැරියා. එතකොට මේ තරම් තාක්ෂණීය දිනු වෙලා තිබ්බේ නෑ. අපි මේ මම මේ බෝඩ් එකම තමයි පාවිච්චි කරේ. ඒ විදිහට වැඩ කරගෙන ගියා. ඒක නැවැත්තුවා. ඊට පස්සේ ආයි ඒක මගේ මිස් වුණා. ඉතින් දැන් ආයි අලුතෙන් ඔයාලත් එක්ක ආවේ. නිසා ගිය අවුරුද්දේ රිසල්ට් එක තියෙන්නේ ලංකාවේ එක දිස්ත්‍රික්කයකින්. ඒ නිසා මේ ඉදිරියේදී අපි මේ ප්‍රතිඵලය ලංකාවේ අනිත් ප්‍රදේශවල දරුවන්ටත් දෙන්න උත්සාහ කරනවා. ඒතකොට මේ වැඩසටහනේ ආරම්භක සමාජිකයෝ තමයි පුතා ඔයාලා. රයිට්. එහෙනම් අපි එතනින් පස්සේ දැන් විෂයට යන්. මං ජපුරට යන්න මොකද්ද තියෙන්න ඕන සුදුසුකම කියලා මට අද මේ වෙලාවේ ඕගොල්ලන්ට දැන් කියන්න බෑ. මොකද කියන්න බැරි හේතුව තමයි මෙතන එක එක දිස්ත්‍රික්කවල දරුවෝ ඉන්නවා. ඒ නිසා මේ ගාල්ලේ කී දෙනෙක් ගන්නවද කියන එකයි වෙන දිස්ත්‍රික්කකින් කී දෙනෙක් ගන්නවද කියන එකයි දෙකක්. හරිද? කොහොම වුණත් ඔයාගේ ඉසෙඩ් එක 1.8න්වත් උඩ තියාගත්තොත් ඔයාට ජපුරේ මොකක් හරි කෝස් එකකට යන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාගේ ඉසෙඩ් එක 2 ගානකටවත් ගත්තොත් 2.5කටවත් ගත්තොත් 2.2ක්වත් ගත්තොත් ඊට වඩා හොඳ මට්ටමකට යන්න පුළුවන්. ඒ නිසා උපරිම කැපැසිටි එකකින් වැඩ කරන්න හීන තියාගන්න එපා ලාමක හීන. හරිද? දරදඬු හීන තියාගන්න. ඔයා ලංකාවේ පළවෙනියටම try කරන්න. බැහැයි කියලා එකක් නෑ මම ඔය උදාහරණ කිව්වේ. ලංකාවේ පළවෙනියටම try කරන්න අඩු ගානේ දිස්ත්‍රික්ක පළවෙනි එකෙන් වන් නතර වෙයි. මට මතක විදිහට එක අවුරුද්දක 2012 වගේ උත්තලම දිස්ත්‍රික්කේ පළවෙනිය වෙනවා. ඒ දරුවා O level commerce fail. හරිද? O level වලට commerce කළා O level commerce fail. හැබැයි දිස්ත්‍රික්කේ පළවෙනියා. දැන් මම අපේ ඉස්කෝලේ දරුවෝ ඉන්ටර්විව් කරද්දී මට හිතට එකව ඒක කරන්න බෑ. නමුත් අපිට කන්ඩිෂන් එකක් තියෙනවා ගන්න පුළුවන් ළමයි ටික උපරිම සීමාව ගන්න වෙන්නේ උපරිම රිසල්ට් එකෙන්. මොකද සමහර ළමයි ඉන්න පුළුවන්. දැන් එක දරුවෙක් ආවා එයාට ඒ තුනයි තියෙන්නේ. මම පුතාට මට මූණ දැක්කම තේරුණා නිකන්. මං එහා පුතාට මොන හරි ටාගට් එකක් තියනවද කියලා. ඔව් කිව්වා. මම මොකද්ද කියලා. ඌ කෙලින්ම ගත් කටම මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕන කියලා. මට අර මගේ යාළුවා මතක් වුණා. එයාවක් ප්‍රතික්ෂේප කළා. එහෙන් යවුවා ඒ ඉස්කෝලේටම ආයෙ ඇවිල්ලා එයා කිව්වා මං කව පුතා ඔයා මේ ඉස්කෝලේ තේරුණා නැතත් මං ඔයාලට සුබ පතනවා. ඔයා අනිවාර්යෙන් ලංකාවේ පළවෙනියා වෙන්නම try කරන්න. හරිද? නිසා කොහොම වුණත් බලාපොරොත්තු ඒ විදිහට තියාගන්න. ඒක සඵල වෙනවද අපල වෙනවද කියලා තීරණය වෙන්නේ ඔයා වැඩ කරන විදිහ අනුව. හරිනේ? එහෙනම් ඔයාට පාඩම් 18ක් තියෙනවා කියලා මං කිව්වා. අපේ පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පදනම හා එය ක්‍රියාත්මක වන පරිසරය කියලා තියෙන්නේ. අපි කෙටියෙන් කියමු ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය. හරිනේ? පාඩම් 18ක් තියෙනවා. ඒ 18න් පළවෙනි පාඩම. එතකොට මේ පාඩම් 18 තියෙන්නේ ඔයාට 12 වසරේදී තියෙනවා පාඩම් 11ක් 13 වසරේදී තියෙනවා පාඩම් 7ක්. මේ අනුව තමයි ඔක්කොම පාඩම් 18ක් තියෙන්නේ. හරි නේද? එතන ඔක්කොම පාඩම් 18යි. ඒ 12 වසරේ තියෙන 11න් පළවෙනි පාඩම තමයි මේ තියෙන්නේ. හැබැයි ඒ 12 දී ගොඩක් තියෙනවා 13 දී චුට්ටක් තියෙනව නෙමෙයි. පීරියඩ් 12 දී තියෙන්නේ 300යි 13 දීත් ඔයාලට පීරියඩ් 300ක් තියෙනවා. සමානයි ඈ. පේපර් දෙකක් දෙන්නේ. ෆස්ට් පේපර් එකේ MCQ 30ක් තියෙනවා. කෙටි නිශ්චිත පිළිතුරු 20ක් තියෙනවා. ඒතර ප්‍රශ්න 50යි එකකට දෙක ගානේ ලකුණු 100යි. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. ඒකෙන් 5කට ලියන්න ඕනේ. අණු කොටස් 4 ගානේ තියෙනවා. එක අණු කොටසකට ලකුණු 4යි. ඒ වගේ 5කට එක අණු කොටසකට ලකුණු 4යි. 4 ගානේ 5කට 20යි. 20 ගානේ එන ප්‍රශ්න 8ක් ලියන්න ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. එතකොට 20 ඒවා 5ක් 100යි.
ලකුණු 200ක් එනවා. මේක දෙකෙන් බෙදලා තමයි ලකුණු 100න් කීයද කියලා ඔයාලට දෙන්නේ. හරි? මේකට ඔයාලට බය වෙන්න එපා. මම අපේ ස්ටඩි පැක් එකක් තියෙනවා වර්ක් බුක් එකක්. ඒකේ අපි ඔයාලට හදලා තියෙනවා සති 110කට sorry. ඔව් සති 110කට පාඩම් කරන්න සැලැස්මක්. සති 110ක් කියන අවුරුදු දෙකකට වැඩි ඈ. අවුරුද්දකට සති 52යි 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 104යි අවුරුදු දෙකකුත් මාස ගානක. තව සති දෙකකට විතර වර්ක් ප්ලෑන් එකක් හදලා දෙනවා. සබ්ජෙක්ට් තුනේ ලකුණු දාගන්න. ඒ ලකුණු කොහොමද උඩට පල්ලෙහාට යන්නේ කියලා ඔහොම රේඛා වලින් ඇඳලා තියාගන්න. BS උඩටද යන්නේ පල්ලෙහාටද? accounting මොකද වෙන්නේ? උඩ හිටියා ඔන්න එකපාරට පල්ලෙහාට වැටිලා. එහෙනම් අපි උඩට ගන්නේ කොහොමද? ඔන්න දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඕක බලාගන්න. ලකුණු මට්ටම සංඛ්‍යාවක් විදිහට වාට දාගන්න. සම්පූර්ණ හදපු වර්ක් බුක් එකක් තියෙනවා. ඊළඟට ඔයා ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. අපි ඔයාව ගෲප් කරලා ඉවරලා ඔයාට සුපර්වයිසර් කෙනෙක් දෙනවා. එයාට ඔයා යවන්න ඕනේ ඔයා හදන ෂෝට් නෝට් එක. සතියක් කර සතියක් මාසයකට දෙකක් අපි එක චෙක් කරනවා. අපි කියලා දෙනවා හදන විදිය. හරි? ඒ නිසා මේ ඇත්තරම හැබැයි මම මෙහෙම එකක් නම් කියනවාට මුලදිම අපේ ගොඩක් සර්ලා මම කියන තරහක්වත් මම ඒක වැරදි කියනවත් නැහැ. නමුත් අපේ ගොඩක් සර්ලා try කරන්නේ එයාලගේ social media එක develop කරගෙන යන්න ඒක maintain කරන්න. මාත් ඒක කරනවා. හැබැයි මම වැඩිපුරම මම focus කරන්නේ Facebook campaign හෝ TikTok Instagram වගේ social media campaign maintain කරනවට වඩා මගේ වැඩපිළිවෙල මේන්ටේන් කරන්න තමයි මම මූලිකත්වය දීලා තියෙන්නේ. හරි? ඒක නිසා අපි ඒකත් එක්ක ඉන්නවා. අරකට හොඳයි මම නරකයි කියන්නේ. හැබැයි මම ඔය කරන හැම එකම මේ අරකට යන එක මේකට යන එක අරව කන එක මේව කන එක මේක බොන එක බටේ හිල් වෙච්ච එක කෝප්පේ හිල් වෙච්ච එක මේ අලුත් එක මේ වාහනේ කිය මම එහෙම දාන්න යන්නේ නැහැ. අවශ්‍ය දෙයක් තිබ්බොත් දානවා. මං පුංචිම තැනින් ආපු කෙනෙක්. මම ෆුට් සයිකල් එකකින් ගිහලා තමයි ක්ලාස් පටන් ගන්නේ. දැන් අදට මම පාවිච්චි කරන මගේ 11 වෙනි වාහනේ ෆුට් සයිකල් එක තමයි යන්නේ. කවදාවත් මං Facebook දාලා නැහැ. මේක තමයි මගේ වාහනේ අරක තමයි මගේ වාහනේ කියලා. හැබැයි මං ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ඇදලා නැහැ. හයිබ්‍රිඩ් ඇදලා තියෙනවා. දැන් පදින්නෙත් හයිබ්‍රිඩ් එකක්. SUV එකක් ඩ්‍රයිව් කරලා තියෙනවා. යාළුවන්ගේ ඒවා මටම කියලා SUV එකක් මං භාවිතා කරලා නැහැ. ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි. හරි? එනිසා මම මූලික අවධානය දෙන්නේ වැඩවලට. ඔයාට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඉස්සෙල්ලා පොරොන්දු වුණාට නම්බර් එක දාන්න බැරි වුණා. මෙන්න මේ නම්බර්ස් වලට. බිංදුවයි 7.2යි 568යි 9002 හෝ බිංදුවයි 7යි 68යි 9002 කියන අංකෙට WhatsApp message එකක් එවන්න. ඔයා group එකේ නැත්තම් අනිවාර්යෙන්ම ඔයා group එකේ ඉන්න ඕනේ. නැත්තම් ඔයාට මේ link එක එන්නේ නැහැ නේ. සමහර යාළුවෙක් එව්වත් දන්නේ නැහැ. එතකොට මේ numbers වලට කතා කරලා මාව පුද්ගලිකව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ numbers දෙකම අපේ staff එකේ දරුවොත් පාවිච්චි කරනවා. call එකක් ගන්නවා නම් මේ number එකට ගන්න. බොහෝ වෙලාවට ඒක තමයි මම answer කරන්නේ. WhatsApp මේ දෙකෙන්ම තියෙනවා. මේ දෙකටම ඔයාට reply එනවා අනිවාර්යෙන්. හරි? මොනවා හරි විෂය ගැන හරි මොනවා හරි ජීවිතය ගැන හරි ඔයාගේ ටාගට් එකට යන්න හරි පුද්ගලික උදව්වක් වෙන හරි ඕන ප්‍රශ්නයක් තියෙනම් මේකට දාන්න. ශනිකව ප්‍රතිචාර නැතත් මම අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. right. එහෙනම් අපි මෙන්න මේ පාඩමේ අපිට මුලින් ඉගෙන ගන්න තියෙන මාතෘකාවට යන් අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යාපාර ගැන. එහෙනම් දැන් ඔයාගේ පොතේ ඔයා පළවෙනි පිටුවේ ලියුවනේ මේක ටියුට් එකේ තියෙනවා. පළවෙනි පිටුවේ ලියුවනේ ව්‍යාපාරද්දනේ බිස්නස් ස්ටඩීස් කියලා. යටින් ඔයාගේ නමක් ලියා ගන්න. හරිද? යටින් ඔයාගේ නමක් ලියාගෙන ඊළඟ පිටුව පෙරලා ඒ ඊළඟ පිටුවේ ලියන්න ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියලා. පළවෙනි පාඩම නෙමෙයි නිපුණතාවයේ ඒක හරියට ගත්තොත්. හරි නේද? ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියලා ලියලා ආය අනුමාත්‍රිකාවල් ලියන්න ව්‍යාපාර කියලා. හරි නේද? ව්‍යාපාර කියලා මාතෘකාවල් ලියන්න. right. තප්පර 60ක් දෙන්න. ඒ අතරේ අපි දැනට කතා කරපු ටික දැනට උගන්වපු ටික උගන්වුවේ නැහැ. ඉතින් දැනට කතා කරපු ටික මම කතා කරන විදිය කතා කරන වේගයේ ඒක පිළිබඳව ගැටලුවක් තියෙනන් දාන්න. එහෙම නැත්නම් සමස්තයක් විදියට ක්ලාස් එක හොඳද නරකද කියන එක ගැන චූටි අදහසක් දාන්න chat එකට. මොකද මිනිස්සු කැමති තමන් ගැන අනිත් අය කියන දේවල් දකින්න.
ඒකේ හොඳ දේවල් දැක්කොත් ඒගොල්ලෝ තව ටිකක් අභිප්‍රේරණය වෙනවා. ඒ නිසා ඔයාලට ක්ලාස් එක ගැන දැනෙච්ච අදහසත් චූටි කමෙන්ට් එකක් ටක් ගාලා දාගෙන යන්න. ඔය තප්පර 60 ඇතුලේ මාතෘකාව ලියන ගමන්
හරි මං හිතන්නේ වෙලාව ප්‍රමාණවත් ඇති. හරි අපි වැඩේ කරගෙන යන්. දැන් මෙහෙමයි පුතා. මං chat එක පොඩ්ඩක් බැලුවා. පොඩි විශේෂිකුත් තියෙනවා. දැන් මං 21 ක්ලාස් එක ගැන කියලානේ පටන් ගත්තේ. එතකොට මේ 21 හිටපු පළවෙනිම ක්ලාස් එකේ හිටපු දරුවෙකුත් දැන් මෙතන මේ මං කතා කරන එක අහගෙන ඉන්නවා. හරිද? නංගි හරි මල්ලි හරි එහෙම කවුරු හරි සම්බන්ධ වෙලා වෙන්නේ නැති මට මගේ යාළුවෙක් තමයි ඒ දරුවන්ව සම්බන්ධ කරේ. ඔන්න එතකොට මං කිව්වේ ඇත්ත දෝරද කියලා. ඔන්න ඒ දරුවා සාක්ෂි. හරි දැන් අපි පුතා මේ විෂයේ තියෙන සංකල්ප සාකච්ඡා කරද්දී කතා කරද්දී ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ විෂය අපිට කටපාඩම් කරලා ලියන්න පුළුවන් කියලා. හරිද? ගොඩක් අය හිතන් ඉන්නවා මේ විෂය අපිට කටපාඩම් කරලා ලියන්න පුළුවන්. මේක ඇවිල්ලා BS කියලා කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන්නේ එහෙම කටපාඩම් කරලා කරන විෂයක් නෙමෙයි. හරි? කටපාඩම් කරගන්න ඕන යම් යම් තැන් තියෙනවා. හැබැයි මේක අනිවාර්යෙන්ම ඔයා අවබෝධයෙන් තේරුම් ගන්න ඕන විෂයක්. හරි නේද? මට චුට්ටක් මතක් කරගන්න ව්‍යාපාරයක් කියලා කිව්වම ඔයාට මොකද්ද මතක් වෙන්නේ කියලා ඉස්සෙල්ලා. අදහසක් තියෙනවා chat එකට දාන්න. මොකද්ද දාන්නේ? ව්‍යාපාරයක් කිව්වම මොකද්ද ඔයාට මතක් වෙන්නේ කියලා. දැන් ඔය ඔන්ලයින් එකේ තියෙන අවුලක් තමයි ක්ෂණිකව ප්‍රතිචාරයක් එන්නේ නැහනේ. හරිද? එතකොට ඉතින් පොඩ අවුල්. දැන් මං කියන දේ තේරුණාද නැද්ද කියලා බලා ගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේ එතන පොඩි අවුලක් තියෙනවා. කොහොම වුණත් ව්‍යාපාරයක් කියලා කිව්වම ඔයා උත්තර දෙනවා කියලා හිතාගෙන මං වැඩේ කරගෙන යන්න. ව්‍යාපාරයක් කියලා කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ දකින දේවල් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ව්‍යාපාරයක් කිව්වම අපිට පුතා ඉස්සෙල්ලම මතක් වෙන්නේ කඩයක්. හරිනේ? ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අහුවම අපිට ඉස්සෙල්ලම මතක් වෙනවා කඩයක්. ඊළඟට අපි බලන්න ඕන ඇයි අපි කඩේ යන්නේ කියලා. අනුන්ට නෙමෙයි. Tamanටම කඩේ යන්නේ ඇයි කියලා. එක එකනට කඩේ යන එක ගැන නෙමෙයි. සරලව කෙනෙක්ගෙන් අහුවොත් මොකටද කඩේ යන්නේ කියලා. එයාගේ උත්තරය තමයි බඩු ගන්න කියන එක. හරි නේද? බඩු කිව්වේ බාණ්ඩ. දැන් ඉකෝන් කරන දරුවෝ නම් දන්නවා සා ඉගෙන ගනි. ආර්ථික විද්‍යාවේදී බාණ්ඩ කියලා කියන්නේ බාණ්ඩ සේවා දෙකම එකතුව. අපි හැබැයි බඩු ගන්න කියලා කිව්වම එක්ක බඩු එක්ක සේවා. ඒකට සරලව අපි කඩේට යන්නේ ඇයි කියලා අහුවොත් උත්තරේ තමයි අපි කඩේ යන්නේ බඩු ගන්න. කොහොම උත්තරේ. කාගෙන් හරි අහුවොත් මොනවද ගන්න බඩු කියලා ඔයාලා දැන් chat එකට දාන්න කියලා ඒක බලන් ඉඳලා
ආයෙ කියන්න ගියාම ටිකක් වෙලා යනවා. මයික් එක මං මියුට් කරලා ඇත්තේ. අන්මියුට් කරොත් ඔයාලට අවස්ථාවක් දෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔයා කියයිද නැද්ද කියලා. අපි ඕනනම් chance එකක් දීලා බලමුකෝ. තප්පරයක් දෙන්න මං හදන්නේ. හරි. එතකොට ඇහුවොත් ඔයාගේ මොකද්ද තියෙන උත්තරය කියලා ඔයා දෙන උත්තර ටික මම මේක ලියන්නම්. කඩේට ගිහලා ගන්න බඩු මොනවද කියලා ඇහුවොත් ඉතින් ඕගොල්ලෝ කියයි. සහල් ගේනවා කියලා කියයි. පාන් ගේන්න ගියා කියලා කියයි. පොතක් ගන්න ගියා කියලා කියයි. ඊළඟ එකකින් ඇහුවොත් ඌ අනිවාර්යෙන් කියන පෑනක් කියලා. බිස්කට් ගන්න ගියා කියලා කියයි. හරිද? ඊළඟට දන්තාලේප දත් බේත් ඉවරයි සර් මේ ගේන්න ගියා. පැනඩෝල් කාඩ් එකක් ගේන්න ගියා කියලා කියයි. හරිද? මේ දවස්වල හොඳටම සෙම සර් බෙහෙත් ගන්න ගියා කියලා කියයි. හරිනේ? ඔන්නෝම ලිස්ට් එකක් කියාගෙන යයි. මම මේ හෙට වෙඩින් එකකට යන්න කලිසමක් ගන්න ගියා. අපේ අක්කට සායක් ගේන්න ගියා. ඔහොම කියලා කියන කඩේ ගිහිල්ලා ගන්න බඩු මොනවද කියලා ඇහුවා. දැන් පුතා මේ එක එක්කෙනා මේ ගන්න බඩු වලට පොදුයි කියන නම් තියෙනවා. දැන් මේ සහල්, පාන්, බිස්කට් කියන ඒවාට අපි කියන්නේ මොනවද? ඒවට අපි කියන්නේ ආහාර කියලා. හරි නේද? පොත්, පෑන් කියන ඒවාට අපි කියන්නේ මොනවද? ඒවා අධ්‍යාපනය. හරිනේ? මේවට කියන්නේ අධ්‍යාපනය. දන්තාලේප පැනඩෝල් බෙහෙත් කියන්නේ සෞඛ්‍ය. හරි නේද? සෞඛ්‍ය. කලිසම් සාය කියලා කියන ඒවාට අපි කියන්නේ ඇඳුම්. හරිනේ? ඔන්න. එතකොට මේ දැන් සහල් බිස්කට් පාන් කියනවට කියන්නේ ආහාර කියලා කිව්වා. පොත් පෑන් ඒවට කියන්නේ අධ්‍යාපනය කියලා කිව්වා. සෞඛ්‍ය දන්තාලේ පැන්ඩෝල් කියන්නේ ඒවා සෞඛ්‍ය. කලිසම් සාරි සායවල් ගන්න ඇඳුම් කියන අවශ්‍ය කියන එක වෙනුවෙන් කියලා කිව්වා. එතකොට මෙන්න මේ ඔක්කොම ඒවට මම දැන් මේක මකන්නම්කෝ. මෙන්න මේ තියෙන ඒවට මේ සෙට් එකට නමක් කියනවා. මොකක්ද ඒකට කියන නම? ඔය සෙට් එකට මොකද්ද කියන්නේ? ආර මයික් එක ඔන් කරන්න පුළුවන්. මට කොන හර්පෙන් බයින් නැතුව වෙන ඕන එකක් කියන්න. මොකද්ද මේකට කියන්නේ? මේ ඔක්කොටම පොදුවේ අපි කියනවා අවශ්‍යතා කියලා. හරි නේද? මොනවාද ඔක්කොට මේකට පොදුවේ කියන්නේ අවශ්‍යතා. එතකොට මේ අවශ්‍යතා ඉටු කරගන්න විදි නෙමෙයි තියෙන්නේ. ආහාර කියන අවශ්‍යතාව ඉටු කරගන්න විදි. අධ්‍යාපනය කියන අවශ්‍යතාව ඉටු කරගන්න විදි. සෞඛ්‍ය කියන අවශ්‍යතාව ඉටු කරගන්න විදි නැත්තම් ක්‍රම. ඇඳුම් කියන අවශ්‍යතාව ඉටු කරගන්න විදි නැත්තම් ක්‍රම නැත්තම් ආකාර. ඕවට අපි කියනවා වුවමනා කියලා. සාමාන්‍ය ව්‍යවහාරෙත් අපි මේවා කියනවනේ නේද? අවශ්‍යතා වුවමනා කියලා මිනිස්සුන්ගේ. අවශ්‍යතා හා වුවමනා තමයි කඩේ ගිහිල්ලා ඉටු කරගන්න. කාටද මේවා තියෙන්නේ? මිනිස්සුන්ට. හරිද? එහෙනම් ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවම උත්තරේ තමයි කඩයක්. කඩේ යන්නේ කියලා අහුවම උත්තරේ තමයි බඩු ගන්න. මොනවද කඩේ කියලා ගන්න බඩු කියලා අහුවම මෙන්න තියෙනවා බඩු. ඒවා ගන්නෙ මොකටද? මෙන්න මේ අවශ්‍යතාව වෙනුවෙන්. කාටද ඒවා තියෙන්නේ? මිනිස්සුන්ට. මොනවද ඒවා කියලා කිව්වේ? අවශ්‍යතා හා වුවමනා. දැන් කඩේට ගියාම අපිට මොකද්ද කරන්නේ කඩෙන්? අපිට තියෙන අවශ්‍යතා හා වුවමනා වෙනුවෙන් කඩෙන් බඩු ගත්තම වෙන්නේ මෙන්න මේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන එක. හරි නේද? තෘප්තිමත් කරන එක. එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා
තෘප්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන මොකක් හරි කෙන්ගෙඩියක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ කඩේකින් වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කරන එක. එතකොට අපි කඩේට ගිහලා මුදලාලිගෙන් බඩු ගත්තම මුදලාලි මාම අපිට නිකම් බඩු දෙන්නේ නැහැනේ. බඩුව තමයි එහෙම බඩු විකුණුවා. මුදලාලි මාම අපෙන් ඒකේ මුදලාලි මාම හරි මුදලාලි නැන්ද හරි ඇන්ටි හරි ආච්චි හරි සීයා හරි මුදයා අපෙන් ඒකට ගන්නවා සල්ලි. හරිද? දැන් ඔයා අද මේ එන ආතල්ලේගේ ඇවිල්ලා හිටියට ලබන සඳහා මේකට සම්බන්ධ වෙනවා ෆීස් ගෙවන්න එපා නේද? සේවාවකට ගන්නවා සල්ලි. දොස්තර මහත්තයා නිකන් දෙන්නේ නැහනේ. හරිද? බෙහෙත් සල්ලි ගන්නවා. කඩේ මුදලාලිගෙන් ඕනනම් මුදලාලියක පොතට දාලා දාන්න කියලා ගේන්න පුළුවන්. ආය දවසක ගෙවන්න ඕනේ. ඔයාට ඉස්කෝලේ දැන් හෙට අනිද්දා පටන් ගනි. සාමාන්‍යයෙන් ලංකාවේ A level පටන් ගන්න කියලා තිබේ ජූලි මාසේ 6 වෙනිදා සංකේතාත්මකව. එහෙම පටන් ගත්තම ඔයාට ඉස්කෝලේ ඇතුළත් වීමේ ගාසු නම් අය කරයි. නමුත් උගන්වන එක කරන්නේ නොමිලේනේ. හැබැයි ඔයාට ඉස්කෝලේ නොමිලේ ගෙන්නනකොට අපි එහෙම නොමිලේ උගන්වන්නේ අපිට පඩි ගෙවනවා. ඔයාට නොමිලේ හම්බුනට සේවා. ඒතර ඒකට කවුරු හරි කෙනෙක් පිරිවැයක් දරලා තියෙනවා. ඒකත් ඉතින් වක්‍රාකාරව අන්තිමට බලම ඕගොල්ලෝම තමයි ඒකත් දරලා තියෙන්නේ. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරන්න පිරිවැයක් දරන කවුරු හරි කෙනෙක්. ඒක ඍජුව අපි වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම පිරිවැයක් දරලා කරන ඒවාට අපි නමක් කියනවා ආර්ථික කටයුත්තක් කියලා. හරි නේද? එහෙනම් කඩේකින් නැත්නම් ව්‍යාපාරයකින් වෙන්නේ අනිවාර්යයෙන්ම මොන කටයුත්තක්ද? ආර්ථික කටයුත්තක්. හරි? එහෙනම් අපිට ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරන්න පුළුවන්. අර මං කිව්වේ සිංහල පාස් වෙන්න ඕන කියලා. ඒකට තමයි මේ වාක්‍යයක් හදාගන්න අදහසක් තේරුම් ගන්න තමයි සිංහල ඕනේ. ගණන් පාස් වෙන්න ඕනේ. ගණිතයෙන් අපි බලන්නේ කෙනෙකුගේ සාමාන්‍ය තර්කන හැකියාව. ඒක තියනවද කියලායි බලන්නේ. ඒතකොට මේ වගේ උසස් පෙළ විෂයක් කරනකොට පොඩි තර්කන හැකියාවක් යාට තියෙන්න ඕනේ. එහෙනම් මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. හරිද? ඔන්න අපි ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරා. කොහොමද නිර්වචනය කරගත්තේ? ඔය ක්‍රමයේ ටෙක්නික් එක පුරුදු වෙන්න. මොකද්ද ව්‍යාපාරය කියලා? මම කිව්වේ ව්‍යාපාරවලදී BS වලදී අපි ඉගෙන ගන්න අපේ මේ සමාජයේ තියෙන ඒවා. එදිනෙදා අපි දකින ඒවා. එහෙනම් ව්‍යාපාර කියලා කියන්නේ මොකද්ද? කඩයක්. ඇයි අපි කඩේ යන්නේ? බඩු ගන්න. මොනවද ගන්න බඩු මෙන්න තියෙනවා. ඒ බඩු ගන්න මොකටද? මෙන්න මේ අවශ්‍යතාවය. එතකොට කඩේකින් කරන්නේ මේ අවශ්‍යතාව තෘප්තිමත් කරන එක. එහෙනම් අපි නිර්වචනයක් හදාගත්තා. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයකි කියලා. හරිද? ඒතර ඔයාගේ ටියුට් එකේ පැහැදිලි කරලා තිනවා අතට ආවම බලන්න. දැන් අපි මේ දකින ව්‍යාපාර අපි මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන විදිහට ඉස්සර කාලේ හිටපු මිනිස්සු භාණ්ඩ හා සේවා පරිභෝජනය කරේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ අවශ්‍යතා කියලා මේ වගේ ගොඩක් තිබ්බෙත් නැහැ. ඒගොල්ලන්ට තිබ්බ මුල්ම කාලේ හිටපු මිනිස්සුන්ට තිබ්බ මුල්ම එකම අවශ්‍යතාවය ආහාර විතරයි. ඒ නිසා ඔය කොහේ හරි ගහක් මුලක ගස් බෙනේක ගල් ගුහාවක හිටියා. බඩගිනි වෙච්ච වෙලාවට ඒ යවටින් කෑමක් හොයාගත්තා. කෑවා ඒක ඉවර කරා. ඊට පස්සේ මිනිස්සු ඒ සමූහ වශයෙන් ජීවත් වෙන්න පටන් ගත්තානේ. කොටස් වශයෙන් කට්ටිය එකතු වෙලා සමූහයක් විදියට. ඒ සමූහයක් විදිහට එකතු වෙන්න පටන් ගත්තම ඒගොල්ලෝ දැක්ක නිකන් එක එක જાතිය කට්ටිය ඉන්නවා කියලා. දැන් අපිට තියෙන ගැජට් ටික නෙවෙයි තව එක්කෙනෙකුට තියෙන්නේ. අපේ ජාතියේ මේව තිබ්බා නිකන් එහෙම වෙනස්. මේ හැඩේ චූටි වෙනසක් ප්‍රමාණ වෙනසක් වගේම තියෙනවා. දැන් මම කෙට්ටු යූසයිනේ. බතලයි කොටයි ඉන්නත් පුළුවන්. හරි? ඒ වගේ වෙනස්කම් තියෙනවා. මම පුරුෂ ලිංගයක් ස්ත්‍රී ලිංගයක් ඉන්නත් පුළුවන්. ඒ වගේ වුණාම මිනිස්සු කල්පනා කරා මේ මොකද යකෝ මේ කියලා අර තමන්ගේ සහ අනුන්ගේ වෙනස් වෙන ලක්ෂණ ටික වහගන්න පටන් ගත්තා. ඒකට තමයි යාට ඕනුනේ ඇඳුමක්. ඊළඟට මිනිස්සු ඔය සමූහයක් විදිහට එකතු වුණාට පස්සේ එක තැනක ඉන්නේ නැතුව ඒගොල්ලන්ට ඕන දේවල් හොයාගෙන තැන් තැන් වලට සම්පත් තියෙන තැන් හොයාගෙන යන්න පටන් ගත්තා. ඒකට අපුවා සංචාරක යුගය කියලා. නිසා මුලින්ම හිටපු මිනිස්සු ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වුණා සපුරගත්තේ තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිපදවාගෙන. ඒකට අපි නමක් කියන පුතා පටලවා ගන්න එපා. ඒකට අපි නමක් කියනවා ස්වයං නිෂ්පාදනය කියලා. මේක ටියුට් එකේ තියෙනවා. මම නිකන් කියන්නේ ස්වයං නිෂ්පාදනය කියලා. එහෙනම් මුල් කාලේ මිනිස්සු අවශ්‍යතාව වුණා සපුරගත්තේ කොහොමද? ස්වයං නිෂ්පාදනයෙන්. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේ තමාම නිපදවා ගැනීමෙන්. හරිනේ?
එහෙම ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට තේරුණා මේ මංගල්‍ය හැමදාම කරන්න බෑ යනවා කෙලවරකුත් නැහැ හැමතැනම තියෙනවා ඉවර වෙනවා අර හරක තනකොළ කකා යනවා වගේ කිසි ගතියක් නැහැ කියලා. ඒ නිසා ඒගොල්ලෝ කරේ මොනවා හරි සම්පත් ටිකක් තියෙන තැනක් හොයාගෙන එතන ස්ථිරව නතර වුණා. නතර වෙලා ඒගොල්ලෝ පොඩි සීමාවකුත් ලකුණු කරගත්තා. හරි. ලකුණු කරගෙන ඒ සීමාව ලකුණු කරගෙන එතන කණ්ඩායමක් එකතු වෙලා ඒකට නායකයෙක් පත් කරගත්තා. ඒ එකතු වෙච්ච සමූහයන් වලට තමයි අපි කිව්වේ ගෝත්‍ර කියලා. හරිද? ගෝත්‍ර තිබුණා ගෝත්‍රයට නායකයෙක් හිටියා. ඒ ගෝත්‍ර තමයි ටිකෙන් ටික පුළුල් වෙලා රටවල් බවට පත් වුණේ. රාජ්‍යයන් බවට පත් වුණේ. රාජ්‍යයට නායකයෙක් හිටියා එයා රජා. එතකොට මිනිස්සු මොකද කරේ? එයා දැන් මුහුදයි ඉන්න කට්ටිය මාළු ලුණු එකතු කරගත්තා. රට අභ්‍යන්තරයේ ඉන්න අය මධ්‍යම අභ්‍යන්තර තැනිතල අය වගේ ප්‍රදේශවල ඉන්න අය එළවලු, පළතුරු, වී ගොවිතැන්, ධාන්‍ය වර්ග වගා කරන්න පටන් ගත්තා. මධ්‍යම කඳුකරයට ගියාම ඉතින් ඔය වී හාල් වගා කරන්න බෑනේ පොළුත් නැහැ. ඒගොල්ලෝ එළවලු. අන්න ඒ වගේ එක එක ප්‍රදේශවල ඉඳගෙන තම තමන්ට සුදුසු පහසු හැකියාව තියෙන දේවල් නිෂ්පාදනය කරලා ඒවා එක එක්කෙනා එක්ක හුවමාරු කරා. ඒකට අපි කියනවා භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. අපි ව්‍යාපාරවල විකාශනය කළ වෙනම කතා කරනවා. කොහොම වුණත් ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයෙන් නැත්නම් ස්වයං නිෂ්පාදනයෙන් ආරම්භ වෙච්ච මිනිසුන්ගේ පරිභෝජන රටාව දියුණු වෙලා තමයි අද මේ තියෙන ව්‍යාපාර තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හරි? එහෙනම් සපුරගන්නේ කොයි ක්‍රමෙන්ද කියන එක අදාළ නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතා වුමනා තෘප්තිමත් කිරීම සඳහා ඕනම තැනක මොන හරි ආර්ථික කටයුත්තක් වෙනවා නම් අපි යන්නේ ඒකට කියනවා ව්‍යාපාරයක් කියලා. හරි නේද? පැහැදිලිනේ? එහෙනම් මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඕකට අපි කියනවා ව්‍යාපාරය. පැහැදිලිනේ? තප්පර 120ක් දෙන්නම්. නිර්වචන ලියා ගන්න. ඕ. ඔයා මගේ නෝට් ලියනකොට ඔයාට තියෙන්න ඕනේ පෑන් වර්ග 3ක්. මාව නොපෙනුනාට කමන්නේ කාරණේ පෙනුනම ඇතිනේ. ඔයාට තියෙන්න ඕනේ ගොම පාට පෑනක්. ගොම කියන්නේ හරකෙක් දාපු ගමන් නැට්ට උස්සලා අත දැම්මොත් එන පාට. කොළ පාට. කොළ කියන්නේ ලාමක හරකෙක් නෙමෙයි ලොකු එකෙක් මෝරච්ච කේප්ප වස්සෙක් තද කොළ. ඊට පස්සේ ඔයාට තියෙන්න ඕනේ මඩ පාට පෑනක්. සාමාන්‍ය පාට පෑනකුත් තියෙන්න ඕනේ. ලියන්න එපා තාම බෝඩ් එකේ තියෙනවා මොකුත්. ඔයාට පාවිච්චි කරන්න බරි පෑනක් තියෙනවා රතු පෑන ඒක භාවිතා කිරීම සපුරා තහනම්. ගොම පාට කියන්නේ කොළ පාට, සාමාන්‍ය පාට කියන්නේ නිල් පාට. එහෙනම් මඩ පාට කියලා කියන්නේ රතු කොහොමත් බෑ. කොළ පාට කියන්නේ ගොම, සාමාන්‍ය පාට පෑන කියන්නේ නිල්. රතු, කොළ, නිල් නොවන වෙන ඕනම පාට පෑනකට අපි කියනවා ගොම පාට, මඩ පාට පෑන. හරි? එහෙනම් ඔයාට ගොමෙන් ලියන්න කියලා මම කිව්වොත් ඔයා ලියන්නේ මොන පාටින්ද? කොළ පාටින්. හරි? ඔයාට මම කිව්වොත් මඩෙන් ලියන්න කියලා ඔයා ලියන්නේ මොන පාටින්ද? තම් පාට, කළු පාට, සෝස පාට, දුඹුරු පාට, කහ පාට ඕන පාටක් ඈ. මේ පාට තුන නොවන ඕන පාටක් මඩ. දැන් ඔයා ලස්සනට ගොමෙන් ලියාගන්න නිර්වචනයක් ව්‍යාපාරයක් යනු කියලා සාමාන්‍ය පාට පෑනින් ලියලා හරිද? අර මේ මාතෘකාව ලිව්වනේ ව්‍යාපාර කියලා. ඊට යටින් ව්‍යාපාරයක් යනු කියලා නිල් පාට පෑනින් ලියලා මෙන්න මේ නිර්වචන ලියා ගන්න. ගොම පාට පෑනෙන් මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරික කියලා ලියන්න. රයිට්? තප්පර 120යි.
හරි. මං හිතන්නේ වෙලාව ඇති කියලා. මං ඔයාගෙන් අහුවා උගන්නන එක තේරෙනවද ගැටලුවක් නැද්ද කියලා. ඉතින් මං ඒකට මම උත්තරයක් හොයාගන්නම්. හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එකකදී තාක්ෂණික ගැටලුත් එනවා. සිග්නල් නැති වෙන ප්‍රශ්නත් එනවා. උගන්නන එක සෙට් වෙන්නේ නැති අවස්ථාත් එනවා. ඔය කියන ඕනෑම ආකාරයක් නිසා ආරම්භයේදී හිටපු ළමයි සංඛ්‍යාව ටිකක් වෙලා යනකොට ඉවර අඩු වෙන්න පුළුවන්. දැන් අපි පැයකට වැඩි කාලයක් ඕගොල්ලොත් එක්ක කතා බහ කරා. හැබැයි ආරම්භයේදී හිටපු පිරිස ඒ විදිහටම ඉන්නවා. ඒක නිසා මට පොඩි සතුටක් තියෙනවා සහ මට ස්වයං ඇගීමකට එන්න පුළුවන්. අපි කතා කරන දේවල් ටික අපි උගන්නන දේවල් ටික අපේ ස්ටයිල් එක ඔයාලට සෙට් වෙනවා කියලා. හරිද? හැබැයි පුතා මේ ටියුෂන් එකක් කරනවා කියලා කියන්නේ ලේසි පහසු කැපකිරීමක් නෙමෙයි. අපිට ඉතින් ගොඩාක් දේවල් කැප කරන්න වෙනවා. ආවශ්‍යක පිරිවැය බල වැඩ කරොත් මේ වැඩේ කරන්න බෑ. දැන් මම අද උදේ ෆිසිකල් ක්ලාස් 4ක් කළා තමයි මේ ඔන්ලයින් එක දැන් කරන්නේ. එතකොට අද ඇවිල්ලා ජූලි මාසේ 11. ජූලි 11 කියන්නේ මම විවාහ වෙලා අවුරුදු 10ක් අදට. දැන් බබාලා 3 දෙනෙක් ඉන්නවා. ඔයාලා අපි ඉස්සෙල්ලා පෙන්නුවේ පොඩිම බාණ්ඩේ. කෙල්ල. ඊට උඩින් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ලොක්කා 3 ඊළඟ කෙනා ලබන අවුරුදු 2 කෙල්ලට තාම අවුරුදු 3යි. එතකොට අද වයිෆ් ගේ මගේ ඇනිවර්සරි එක. දැන් අර බබාව මම වඩා ගත්තේ පන්සල් ගිහිල්ලා ආවට පස්සේ. ඉතින් එයාලා අද පන්සල් ගියා. මට දැන් අද පන්සලට යන්න විදිහක් නැහැ. අද 11නේ ඇනිවර්සරි එක. ලබන සෙනසුරාදා දෙන්නේ 18. 18 කියන්නේ වයිෆ් ගේ බර්ත්ඩේ එක. එදාටත් ඕගොල්ලන්ගේ ක්ලාස් එක. පොඩ්ඩක් එළියට යන්න අවුට් එකක්වත් යන්න විදිහක් නැහැ. හරි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. ඒක නිසා ඕගොල්ලන්ට අපි මේ දෙන අධ්‍යාපනයේ අපි මේ කරන කැපකිරීම පිටිපස්සේ ඉස්සර අපේ දෙමව්පියෝ හිටියා. සහෝදර සහෝදරියෝ දැන් බිරිඳ සහ දරුවෝ. ඉතින් ඒගොල්ලෝ අසීමිත කැපකිරීමක් කරන්නේ. ඒකටත් පොඩි වටිනාකමක් ක්‍රෙඩිට් එකක් පොඩි නෙමෙයි සෑරකිය යුතු වටිනාකමක් ක්‍රෙඩිට් එකක් එන්න ඕනේ. සාමාන්‍ය රාජ්‍ය සේවයේ සහ අනිත් පෞද්ගලික ආයතන වල අයට අවශ්‍යතාවයක් වුණොත් ගන්න අසනීප නිවාඩු 21යි අනියම් නිවාඩු 21යි කියලා තියෙනවා අවුරුද්දකට. දැන් අපි එහෙම නිවාඩු ගත්තොත් එහෙම දෙයියන්ගේ පිහිටයි. හරිද? ඒක නිසා මතු පිටින් බලලා මේ ටියුෂන් ගැන මිනිස්සු කතා කරාට මේක ඇවිල්ලා සෑහෙන කැපකිරීමක් කළා සෑහෙන මහන්සි වෙලා කරන්න ඕන කතාවක්. ඒ තිරේ ඉදිරිපිට අපේ දිහා බලලා අපේ ඔලු ගෙඩි ගාන දිහා බලලා ගන්න තීරණයට පිටිපස්සේ සෑහෙන ලොකු කැපකිරීම ප්‍රමාණයක් තියෙනවා කියන එක ගොඩක් මිනිස්සු තේරුම් ගන්න. ඒ නිසා කවුරු හරි මිනිස්සෙක් මහන්සියෙන් කැප වෙලා මම දාන්නේ නැහැ කිව්වට තමන් ගත්ත ආසාවෙන් ගත්ත වාහනේ Facebook දැම්මම ඒ වාහනේ ගත්ත මිනිහට හූල්ලනවා. හරිද? අපෝ අන්නරු ටියුෂන් වලින් අම්බ කළා ගාලා හූල්ලනවා. හරි? එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක පිටිපස්සේ ඒ කට්ට කන්න මේ මිනිස්සයා ඒ තැනට එන්න මාර කැපකිරීමක් කරන්න ඕනේ. මම ඒක හොඳටම දන්නවා. මොකද මගේ ටියුෂන් එකේ මුල් කාලේ ඒ වගේ තමයි මම ටියුෂන් පටන් ගන්නේ 2009 තමයි මගේ පළවෙනි බැච් එක පටන් ගන්නේ 2005. හරිද? 2005 අප්‍රේල් මාසේ 16 තමයි sorry 2005 අගෝස්තු මාර්තු මාසේ ඉස්සෙල්ලම ටියුෂන් පටන් ගන්න. ඒක මම පටන් ගත්තේ O level ක්ලාස් එකකින්. එතකොට 2007 අප්‍රේල් 17 2007 අප්‍රේල් 17 තමයි මම ඉස්සෙල්ලාම A level ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්නේ 2009 බැච් එකට. හරිද? 7 අප්‍රේල් 17. එතකොට 2027 වෙද්දී මගේ ටියුෂන් ජීවිතේට අවුරුදු 20ක්. දැන් 26 නේ. දැන් 19ක්. ලබන අවුරුදු 20 සමරන්න තියෙන්නේ. ඒක නිසා ඔය 20 මම කාපු කට්ටත් ටියුෂන් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් ගුරුවරු කාපු කට්ටත් ඒ ජෙනරේෂන් වෙනස් වෙච්ච විදිහත් සියල්ල මම අත්දැකලා තියෙනවා. ඒකත් මතක් කරගෙන අපි ඊළඟ කොටසට යන්. එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අඩේ මූ පට්ටනා කියන්නේ කියලා.
එහෙමවත් නෑ. ඉතින් ඔය රැවුල කොණ්ඩේ එහෙම ඉදිලා තියෙනවා. ඒවා වයසට නෙමෙයි පීනසට ඉදිච්චා. හරි. ඊළඟට පුතා මේ ලෝකේ තියෙන මොන ව්‍යාපාරයක් ගත්තත් ඒවා ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට අහුවෙන සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලෝ ලාභ අරමුණු කරගෙන තමයි කරන්නේ. තව සමහර කොටසක් තියෙනවා ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ. ඒගොල්ලන්ගේ මූලික අරමුණ සුබ සාධන. හරි නේද? ඒ සමහර ව්‍යාපාර පෞද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර. සමහර ව්‍යාපාර පොදු අංශයේ හෙවත් රාජ්‍ය අංශයේ තියෙන ව්‍යාපාර. හරි නේද? එතකොට ලාභ අරමුණු කරගත්ත ඒවා තියෙන්න පුළුවන්, සුබ සාධන අරමුණු කරගත්ත ඒවා තියෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ ඒවා තියෙන්න පුළුවන්, පොදු අංශයේ ඒවා තියෙන්න පුළුවන්. එහෙනම් ලෝකේ තියෙන මොන ව්‍යාපාරයක් ගත්තත් අපට පුතා ඒ ව්‍යාපාර ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. හරි නේද? ප්‍රධාන කොටස් හතරකට. මේක 1, මේක 2, මේක 3, මේක 4. අංක 1 කියන්නේ ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර. හරි නේද? ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර. අංක 2 කියන්නේ ලාභ අරමුණු කරගත්ත පොදු අංශයේ ව්‍යාපාර රජයේ ඒවා. අංක 3 කියන්නේ සුබ සාධනයේ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පොදු අංශයේවත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් සුබ සාධන. එහෙනම් මේ තියෙන්නේ සුබ සාධනයේ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයේ නැත්තම් පොදු අංශයේ ව්‍යාපාර. හරිද? ඔන්න ලෝකේ තියෙන්න පුළුවන් ව්‍යාපාර වර්ග 4. මොනවාද? ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර, ලාභ අරමුණු කරගත්ත පොදු අංශයේ ව්‍යාපාර. සුබ සාධනයේ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර, සුබ සාධනයේ අරමුණු කරගත්ත පොදු අංශයේ ව්‍යාපාර. ඔයාගේ ටියුට් එකේ තනිකර පිටුවක අපි ඕකට රූප සටහන් දාලා තියෙනවා ව්‍යාපාර ටිකක් වෙනම දීලා ඒවා මොන අංශයටද අයිති වෙන්නේ කියලා. ලබන සතියේ අතට ඔයාගේ ටියුට් එකේ එනවා. ආවම ඔයාට බලන්න පුළුවන්. අපි ඊළඟට කතා කරද්දි මම ඒක ගැන නැවත මතක් කරන්නම්. එතකොට උදාහරණයක් ගත්තොත් ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට දැන් ඔයා මම මේ ක්ලාස් එකට ජොයින් වෙලා තියෙන දුරකථන සම්බන්ධතා සපයන සමාගම. ඩයලොග් වෙන්න පුළුවන්, මොබිටෙල් වෙන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ මොබිටෙල් එකෙන්. සමහරු ඩයලොග් වෙන්න පුළුවන්, එයාටෙල් වෙන්න පුළුවන්, හුච් වෙන්න පුළුවන් නේ. HU නේ. ඒ දුරකථන සමාගම ඔක්කොම මම කියපු නම් ටික මොබිටෙල් එක හැර ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාර. හරිද? ඊට පස්සේ සම්පත් බැංකුව ලංකාවේ හොඳම වාණිජ බැංකුව. ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශය එක. ඊට පස්සේ අපි තා චුට්ටකින් දැන් ඔයගොල්ලෝ මේක කරනවාම ඔයගොල්ලන්ට ටීවී එක බලන්න පුළුවන්. ඒ බලන රූපවාහිනී නාලිකාවල දෙරණ, හිරු, ස්වර්ණවාහිනී, සිරස ප්‍රධාන ඒවා කීපයක් කිව්වේ. ඒ ඔක්කොම පෞද්ගලික අංශයේ ලාභ ලබන පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඊළඟට දැන් බාලමෙක් කෙනාවා මේ දෙවණිය ඇවිල්ලා අතවනලා ගියා. ලොකු එකා කොයි වෙලෙයිද දන්නේ නැහැ. ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශය. හරිනේ? එතකොට කීපයක් මං කිව්වා. ඊළඟට අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අර ඉංග්‍රීසි අකුරු තුනේ එක. KFC. මොකද්ද KFC කියලා තාම දන්නේ නැති සමහරු කාලත් ඇති ඕකේ. KFC කියන්නේ Kentucky Fried Chicken කියන එක. ඕක ඇවිල්ලා මේ චූ කරන්න ගියපු වෙලාවක ආපු අදහසකට හදපු ව්‍යාපාරයක් ළමයි. හරිද? මම නිකන් චුට්ටක් කියන්නම්. දැන් අපේ රටේ වගේ අපේ හයිවේ කුවට ඒවා දැන් බුරුල් වේනේ. ගැලවි යනවා. ඇමරිකාවේ හයිවේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පැයට කිලෝමීටර් 200ක 250ක වේගෙන් යනවත් ඒවයි. කිලෝමීටර් 300 400 එක දිගට තියෙනවා පාරවල්. දීර්ඝ ගමන් නිසා මහන්සියට ඉස්සර මේ පොඩි තැන්වල පොඩි වොෂ්රූම් එකක් වතුර ටිකක් බොන්න තැනක් එහෙම සෙට් කරලා තිබ්බලු. ඔතනට ගිහිල්ලා අර වැඩේ කරන ගමන් අපි හිතන් ඉන්නේ අපි විතරයි නනුන්ගේ දේවල් හොයන්නේ කියලා. ඇමරිකන් කාර්යයත් එහෙම තමයි. ඒ වැඩේ කරන ගමන් KFC ගේ අයිතිකාරයාට ඇහෙනවලු එහා පැත්තින් එක කතා කරනවා චූපාරක් දාන ගමන් මේ වෙලාවට මේ වැඩේ ඉවර කරලා පොඩි රෝස් කරපු චිකන් කෑල්ලකුත් කාලා යන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද කියලා. අන්න අවුරුදු 55ක් වෙද්දි KFC ගේ අයිතිකාරයට අවුරුදු 55 දී තමයි බිස්නස් අයිඩියා එක එන්නේ. හයිවේ එක රෝස් කරපු කුකුල් විකුණනවා නම් මරු කියලා. එහෙම දාපු ව්‍යාපාරයක් තමයි KFC කියන්නේ. හරිනේ?
ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශය. පිහෙම යමු අනිත් පැත්තට. ලාභ අරමුණු කරගත්ත පොදු අංශය, රාජ්‍ය අංශය. අර අපි කිව්ව ටීවී channel ගත්තොත් ජාතික රූපවාහිනිය. ITN ස්වාධීන රූපවාහිනිය. ඒව ඇවිල්ලා ලාභ අරමුණු කරගත්ත පොදු අංශ ව්‍යාපාර. ඊළඟට අපි ගත්තොත් බැංකු ශේෂ්ත්‍රයට ගිහලා මම මේ පැත්තට කිව්වා සම්පත් බැංකුව. ඊළඟට රාජ්‍ය බැංකු තියෙනවා වාණිජ්‍ය බැංකු, දේශීය මහා අපහන් ටැඹ ලංකා බැංකුව. කළුවර වෙලාවක ගිහින් බලන්න ඕනේ. ඊළඟට ජනහද හඳුනන මහජන බැංකුව. සෑහෙන ජනහද හඳුනනවා. ඒක තේරෙනවා බැංකුවේ ඉන්න පොලිම දිහා බැලුවා. කොහොම වුණත් ඒවා ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශය නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර. සමා වෙන්නේ. ඊළඟට සුබ සාධනය අරමුණු කරගත්ත පෞද්ගලික අංශ ව්‍යාපාර. හරි? සුබ සාධනය අරමුණු කරගත්ත පෞද්ගලික අංශ ව්‍යාපාර වලට උදාහරණයක් තමයි පුතා සමූපකාර. නේද? ශ්‍රී ලංකාවේ හොඳම සමුපකාරය කියලා නම් දරාගෙන ඉන්නේ අත්තනගල්ල විවිධ සේවා සමුපකාරය. ඊට පස්සේ තමයි මේ ගාල්ල එක කොටපොළ විවිධ සේවා සමුපකාරය. ඒවා ඇවිල්ලා සුබ සාධනය අරමුණු කරගත්ත පෞද්ගලික අංශ ව්‍යාපාර. හරි නේද? පොදු නෙවෙයි පෞද්ගලික අංශය. ඊළඟ සුබ සාධනය අරමුණු කරගත්ත පොදු අංශ ව්‍යාපාර තමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න අපි උගන්වන රජයේ පාසල්. හරි? ඒවා පොදු අංශයේ. සුබ සාධනය අරමුණු කරගත්තේ. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. ඒගොල්ලොත් ඉතින් ලාභ ලබනවා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ අරමුණ ජනතාවට සුබ සාධනයක් සැලසීම. හරි නේද? ඔන්න ඔය කැටගරි හතරට වැටෙනවා ලෝකේ තියෙන මොන ව්‍යාපාරය ගත්තා. හරි නේද? රයිට්. එහෙනම් අද දවසේදී අපි වාට මඟ පෙන්නවා වැඩ කරන්න ඕන විදිය, ටාගට් එක තියාගන්න ඕන විදිය ගැන. ඊළඟට අපි කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට මතක් කරා අපි යන්න ඕනේ කැම්පස් එක මොකක්ද කියලා. මම ලබන සති වාට පොඩි ස්ලයිඩ් ෂෝ එකක් දාලා පෙන්නන්නම්. අපි යන්න ඕන කැම්පස් ටික මොකක්ද කියන එක. ෆොටෝසුත් එක්ක චූටි වීඩියෝ එකක් තියෙනවා දාලා පෙන්නන්නම්. ඊළඟට අපි කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඔයා ලියාගත්තා. පාඩම් කීයක් තියෙනවද කියලා කතා කරා. පේපර් එක හැදෙන විදිය ආසන්න වශයෙන් දල වශයෙන් කතා කරා. පේපර් දෙකක් තියෙනවා. පැය 2 එකයි පැය 3 එකයි ඔක්කොම පැය 5ක්. මම අර කිව්වට මම ලියනකොට එක දවසේ ලියනවා කියලා A level exam එකේදී ඒකට වඩා දවස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කඩයක්. කඩේ යන්නේ ඇයි කියලා කිව්වම බඩු ගන්න කියලා කියනවා කෙනෙක්. බඩු ගන්න ඒවා මොනවද කියලා කිව්වම බඩු ලිස්ට් එකක් කිව්වා. ඒ බඩු ලිස්ට් එක අපිට ගත්තාම ඒකටම අවශ්‍යතා ටිකක් ඒවා තියෙන්නේ මිනිස්සුන්ට කඩේකින් කිරෙන ඒවා තෘප්තිමත් කරන එක. ඒ නිසා අපි නිර්වචනයක් හදාගත්තා. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා. ඊට පස්සේ අපි දැන් පැහැදිලි කරා ඒ වගේ ව්‍යාපාර වර්ග තියෙනවා 4ක්. ලාභය සහ සුබ සාධනය අරමුණු කරගත්ත පෞද්ගලික සහ පොදු අංශයේ ව්‍යාපාර වශයෙන්. හරිනේ? ඔතෙන්ට නිකන් අපි කතා කරා. අද දවසේ මම ওই ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම නැවත මතක් කරනවා. ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර්ස් දෙකට මෙසේජ් එකක් දාන්න. ආයෙ ඉල්ලීමක් කරනවා. අද දවසේ උගන්වපු ඒවා පිළිබඳව හොඳ නරක යෝජනා චෝදනා ඕන එකක් කරුණාකරලා තරහ නැතුව මේ නම්බර් එකට දාන්න. හරි? එහෙනම් ඊළඟ සතියේ ඉඳලා ඔයාලට වෙබ්සයිට් එකේ ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒකෙත් පොඩක් විස්තරී කියන්නම්. එතකොට අපේ පන්ති ගාස්තු ඔයාලට තේරෙනවා නම් මේ වැඩසටහන පන්තිය හොඳයි කියලා හිතෙනවා නම් අපේ පන්ති ගාස්තුව රුපියල් 3000ක් වෙනවා. ඔයාලට පොඩි වාසියකුත් වෙනවා. ඉතින් ඔයාලට අනිත් ළමයින්ට වගේ ෆිසිකල් ක්ලාස් යන අයට වගේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් නැහැ. ඔයාලට කැමති වෙලාවක අද ලයිව් වෙන්න බැරි වුණොත් පන්තියේ තියෙන දවසට වෙන දවසක හරි ඇවිල්ලා බලන්නත් පුළුවන්. එකපාරක් බලලා මදි නම් ඒක රෙකෝඩින් එකක් නැවත පාරක් බලන්න පුළුවන්. ඒ chance එකක් තියෙනවා. මාසෙට 3000යි. අපි account details දානවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේ account details වලට අනුව account එකට සල්ලි දාලා ඒ සල්ලි ගෙවපු receipt එක website එකේ තියෙන අපේ කාලසටහනට අදාළ තැනට ගිහිල්ලා ඒකට upload කරන එක. එතකොට website එකේ register වෙන්නේ කොහොමද? අපේ පන්තිය තෝරගන්නේ කොහොමද කියන එක මං ඉදිරි දවස් දෙක ඇතුළතදී ඕගොල්ලන්ට ටයිම් ටේබල් එකත් වෙබ් එකේ හදලා තියෙන්නේ පොඩක් අප්ඩේට් කරන්න ඇති. ඒ ටික කරලා ඉවර වෙලා ඔයාට දාන්න. එතකන් ඔයාට පුළුවන් මම bank details දාන්නම්. ඒක දාලා තියන්න. bank details දාලා මතක ඇතුව මෙන්න මේ ටික අනුගමනය කරන්න. ඔයා ගෙවන්නේ online එකක් නම් ට්‍රාන්ස්ෆර් එක කරන්නේ online නම් ඒකේ අර ගෙවන පුද්ගලයාගේ නම දාන්න තියෙනවනේ. එතෙන්ට ඔයා හදාගන්න ඕනේ වෙබ්සයිට් එකේ ඊමේල් එක. එතකන්
ඔයාට පුළුවන් එතෙන්ට ඔයාගේ නම දාන්න. හරිද? ඔයා නම දාද්දී අර අද ඔයා දැම්මා වගේ නගරේ නම ලිව්වා, ටවුන් එකේ නම ලිව්වා, ඔයාගේ නම ලිව්වා දැම්මා. ඒකත් එක්ක ඒ ස්ලිප් එකේ එවද්දී ඔයා ඔයාගේ ෆෝන් නම්බර් එකයි ෆෝන් නම්බර්ස් දෙකක් එවන්න මේ වගේ ෆෝන් නම්බර්ස් දෙකයි ඔයාගේ ඇඩ්‍රස් එකයි. ටියුට් එකේ වන්න ඕනේ ඇඩ්‍රස් එකයි අපිට එවන්න. හරි? මේ නම්බර්ස් දෙකෙන් එකකට WhatsApp කරන්න. ස්ලිප් එක තියාගන්න. ඩවුන්ලෝඩ් කරපු එක. ඒක තමයි වෙබ් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයා මැෂින් එකකට ගිහිල්ලා CDM මැෂින් එකකින් කෑෂ් ඩිපොසිට් මැෂින් එකකින් සල්ලි දානවා නම් ඒ දාලා ඔයාට හම්බෙන රිසිට් එකේ ඔයා ලියන්න රිසිට් එක උඩ 20යි 28 කියලා ලියලා ඔයාගේ නම ලියන්න. ඊළඟට ඊට පස්සේ ඒ රිසිට් එක උඩම ඔයාගේ ෆෝන් නම්බර්ස් දෙකක් ලියන්න. දෙකක්. හරිද? ඊළඟට ඔයාට ටියුට් එකේ වන්න ඕන ඇඩ්‍රස් එකයි ආයෙම මේ ෆෝන් නම්බර්ස් දෙකයි ටයිප් කරලා මේකට මෙසේජ් එකක් දාන ස්ලිප් එකත් එක්ක ඒකෙත් ස්ලිප් එක ළඟ තියාගන්න. හරිනේ? ඔන්න දැනට කරන්න තියෙන වැඩ ටික. හරි? එහෙනම් අපි අද දවසේ මෙච්චරයි කතා කරන්නේ. ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර් එකට මෙසේජ් කරන්න. ගෲප් එකේ නැති කවුරු හරි නම් මේකට සම්බන්ධ වෙන්න. අද උගන්වපු ටික හොඳයි නම් ලබන සතිය ඔයාලා එන්න. ඒ එන ගමන් තව යාළුවෙක් සම්බන්ධ කරගෙන එන්න. ඒ වගේම ඔයා කැමති ලංකාවේ තියෙන ඕන VS පන්තියක් ඔන්ලයින් හෝ ෆිසිකල් පන්තියකටත් යන්න. ඒ ගිහිල්ලා ඒ පන්තිය හොඳ නම් හැබැයි දැනට මං කිව්වේ මං ස්ටුඩියෝ එක තාම හදාගෙන යනවා අපි. ඒක නිසා ඔයගොල්ලෝ මේ එහෙම ලොකු අවුලක් නැති වෙයි. බෑ අද සිග්නල් පොඩි ප්‍රශ්නයක් තිබෙන නිසා කැම එක පොඩ්ඩක් බ්ලර් වුණා අවස්ථා දෙකකදී විතර. ඒ පහසුකම් එක කම්පෙයාර් කරන්න එපා. මං උගන්වපු එකත් එක්ක සහ මේ කරපු පැහැදිලි කිරීම එක කම්පෙයාර් කරලා බලලා වෙන පන්තියක් ඔයාට සෙට් නම් ඊට වඩා හොඳයි කියලා ඔයා ඒකට යන්න. ඔයාගේ යාළුවන්ටත් එහෙමම කියන්න. නෑ අපිට මේ පන්තිය හොඳයි ඒකට වඩා කියලා හිතෙනවා නම් ඔයත් මේකට එන්න. තව කෙනෙක් මේකට සම්බන්ධ කරන්න. හරි? එහෙනම් අපි නැවතත් ලබන සතියේ සුපුරුදු වෙලාවට හමු වෙමු. විශේෂ විස්තර මොන හරි තියෙනවා නම් මම ගෲප් එකට දානවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.